right. එහෙනම් අපේ සීරෝ ස්ලිප් වැඩි 11 වෙනි දවසේ සහ අපේ පාඩම මේ තියන්නේ පදාර්ථයේ ගුණ කියන පාඩම 11 වෙනි පාඩම sorry 10 වෙනි පාඩම. ඒකේ අවසාන මාතෘකාව වෙන පෘෂ්ටිකාලදී තමයි අද කතා කරන්න යන්නේ. හරිද? එතකොට මම කලින් කියලාම තමයි පටන් ගත්තේ මේ පාඩමේ කොටස් තුනයි තියෙන්නේ. පෘෂ්ටික sorry මේ දුෂ්ටාවිතාවේ තියෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂතාවය තියෙනවා. සහ අවසාන වශයෙන් පෘෂ්ටිකාලදී තියෙනවා. එතකොට අපි පළවෙනි දවසේ කරා ප්‍රත්‍යක්ෂතාවය, දෙවෙනි දවසේ දුෂ්ටාවිතාවය කරා. දැන් අද තුන්වෙනි දවසේ අද දවසේ අපි ඉවර කරනවා පෘෂ්ටිකාලදී කියන එක. එතකොට මේ පාඩම මේ විදිහට ඉවර වෙද්දී ඔයාලට සම්පූර්ණ ලකුණු තෝගියම්ම ගන්න chance එක තමයි වැඩේ ඉවර වෙන්නේ. හරිද? ඒ නිසා අද දවසේ අපි ගත්තොත් එහෙම අද දවසේදී සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් කරගැනීමේ හැකියාවකුත් MCQ 3ක් 4ක් අතර ප්‍රමාණයක් කරගැනීමේ හැකියාවකුත් අද දවසේ ඉවරෙද්දී ළමයින්ට ලැබෙනවා. හරිද? එතකොට මේ පාඩම හරි වැදගත් පාඩමක්. එතකොට මේකේ අද අවසාන කොටස තමයි පෘෂ්ටිකාර්ධය කියන්නේ. හරිද? පෘෂ්ටිකාර්ධය කියන්නේ පොඩි දෙයක් නිකන් කියලා ඉන්නම්. මේ කොටස ඇවිල්ලා මේ ස්මාර්ට් PDF එක දැම්මා මම ගෲප් එකට. හරිද? දැන් බලන්න අවශ්‍ය නැහැ. පස්සේ බලන්න මේ සිමුලේෂන් සෙට් එකත් ඒකෙම තියෙනවා. හරිද? රයිට්. එතන මේ පාඩමේ පෘෂ්ටිකාර්ධය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙනම් මේක මේ ඇත්තටම ගත්තොත් එහෙම මේකේ අර මේ ඍජුව පාවිච්චි කරන්න පුළුවන් කියලා සමීකරණයක් ඇත්තටම නැහැ. ඒ කියන්නේ MCQ එකට වගේ අපි සාමාන්‍යයෙන් මතක තියාගෙන ඉඳලා දැම්මා කියලා හිතන්න. ඒ වුණත් රචනා ප්‍රශ්නයක් දුන්නොත් ඒක ඒ විදිහටම දාන්න පුළුවන් හැකියාවක් හිටින්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රත්‍යක්ෂතාවය කියන එකේ අපි එක සමීකරණයක් අපිට දුන්නානේ. හරිද? ඒක අපි දන්නවා. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම දුෂ්ටාවිතාව පාඩමේ අපි ගත්තොත් සමීකරණ තුනක් අපිට දීලා තිබ්බා. ඒවා ඒ විදිහටම අපි පාවිච්චි කරලා ගණන් හදන්නේ ඒවා පාවිච්චි කරා. හරිද? නමුත් මේක ගත්තොත් එහෙම මේක හැදින්වීමත් එක්ක එන සූත්‍රය තියෙනවා. ඒක ඒ විදිහටම පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන් හදාගත්ත සෙට් එකකින් තමයි ගණන් එහෙම යන්නේ. හරිද? ඒ කියන්නේ මේක අර ඍජුවම පාවිච්චි කරන්න කියලා ඔයාලට දෙන සමීකරණයක් නෑ. අනික් ඒවාත් සාමාන්‍යයෙන් ඔප්පු කරලා ගන්න ඕන වගේ සීන් නැති නේ. ඍජුවම කිව්වොත් එහෙම මෙහෙම එකක් තියෙනවා කියලා එකක් නෑ වගේ එකක් තමයි තියෙන්නේ. හැබැයි අපි පාවිච්චි කරනවා. තේරෙන්නේ මොකද්ද මේ කිව්ව කතාව කියලා අප්‍රංශයක් වගේ වුණාට තේරෙයි. හරිද? රයිට්. මේක එන ලස්සනම පාඩමක්. හරිද? ඒ හින්දා තේරෙන්නේ දැන් මේකේ සමීකරණයකුත් නිශ්චිත වශයෙන් නැති නිසා පාඩමේ අමාරු භාවයක් වෙන්න හේතුවක් නැහැ. දැන් පළවෙනි එක එකක් තිබ්බා, දෙවෙනි එකේ තුනක් තිබ්බා. මේකේ මුකුත් නෑ වගේ සීන් නැති. ගණනය කිරීම වගේ අර ඔප්පු කිරීම සෙට් එකක් දෙනවා. ඒකේ ඒ විදිහම තමයි කරන්න තියෙන්නේ හැමදාම. හරිද? ඒ රෙන්න වෙන දෙයක් නැහැ. හරිද? එහෙම ලේසි. හරිද? රයිට්. එහෙනම් මේ අපි පාඩමට යන්න. ඒතර පාඩමේ හැමදාම වගේ මොනවද කරන්න කියලා බලමු. හරි? මේ ටික තමයි මාතෘකා ටික. නිකන් මොකද්ද මේ කියන්නේ කතාව තේරෙන්නේ නැති වෙයි. හරිද? බය වෙන්න එපා. අසාමාන්‍යතාව කියලා එකක් තියෙනවා. සංශක්ති වෙන්න ඕනේ. හරිද? ආසක්ති බල වෙන්න ඕනේ. ඊට පස්සේ ආසක්තිද මම දන්නේ නැහැ. සිංහල නම් මම දන්නේ. හරිද? එහෙම තමයි මම දන්නේ. හරි ඊට පස්සේ පෘෂ්ටිකාර්තිය කියන එක අර්ථ දැක්කීමක් තියෙනවා. ඔය මොකුත් දැන් තේරුම් ගන්න යන්න ඕනේ නැහැ. අමාරු නෑ මේ. ටග්ගාලි කරන පොඩි පොඩි පාඩම් මේ කොට අනුකොටස් තියෙන. හරිද? ඊට පස්සේ ද්‍රව පෘෂ්ඨවල හැඩය, ස්පර්ශ කෝණය, ඊට පස්සේ කේශික උද්ගමනය, ඊට පස්සේ පෘෂ්ටිකාර්තිය පැහැදිලි කිරීම, පෘෂ්ටිකාර්තිය නිර්ණය කිරීමේ ක්‍රම. හරිද? ඔය සෙට් එකක් තියෙනවා. හරිද? එතකොට මේ දැන් ඔය කිව්ව මොකුත් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සහ පෘෂ්ටිකාර්තිය කියන නමට බය වෙන්න එපා. හරිද? ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නයක් පෘෂ්ටිකාර්තිය කියවම නිකන් අර අමුතු ප්‍රයන්නක් වගේ එකකුත් එක්ක එන හින්දා නිකන් ළමයි බය වෙනවා. කිසිසේත් බය වෙන්න එපා. හේතුව මේක බොහොම ලේසි පාඩමක්. හරිද? මේක ඇති දෙයක් නැහැ. පළවෙනියට මේක මම කියන්නේ නැත්නම් ඒක ඉස්සරහම බය වෙනවා. ඒක පළවෙනි එක. හරිද? ඒතර මේක එන්න ලස්සන පාඩමක් වෙන්න හේතුව මේක අපි කතා කරනවා මෙන්න මේ වගේ සෙට් එකක්. හරිද? ඒ කියන්නේ මේක නිකන් මැජික් එකක් වගේ සීන් එකක් තියෙනවා. දැන් මට මතකයි මේ මම මේ පොඩි කාලේ මැජික් පොතක් තිබ්බා. හරිද? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මැජික් කියලා අපි බලන දේවල් තියෙනවා. ඔය ඇස්පෙන්තු කියලානේ කියන්නේ. ඒතකොට මේ මැජික් කරන හැටි නිකන් ළමයින් පොඩි ළමයින්ට කියලා දෙන විදිහේ පොතක් මං කියලා දෙනවා. හරිද? මම මතකයි. හරිද? ඒතකොට ඒකේ එක දෙයක් තිබ්බා ඉදිකට්ටක් වතුරේ පා කරන එක. ඒක මැජික් එකක් විදිහට මිනිසුන්ට පෙන්වන එකක් විදිහට ඒක ඒ පොතේ හඳුන්වලා තිබ්බා. හරිද? ඒතකොට ඒ පොතේ තිබ්බ මැජික් කරන විදිහ හරිද? ඒතකොට ඒකේ කියලා දෙනවා මේක මෙහෙම අරගෙන ඉදිකට්ට අරගෙන ඊට වතුරෙන් ඔය අන්තිම රූපේ තියෙන මෙන්න මේක ගැන කියන්නේ. ඔය විදිහට ඉදිකට්ටක් කොහොම තිබ්බාම ඉදිකට්ටක් කියන්නේ යකඩ ගන්න ගිලෙන්න බෑ නේ. ඉදිකට්ටක් කියන්නේ සාමාන්‍ය යකඩයක්. ඒක ගිලෙන්න ඕනේ. නමුත්
ඉදිකට්ට කියන එක ගිලෙන්නේ නැතුව පාවෙන කතාවක් මේ මැජික් පොතේ තිබ්බා. හරිද? එතකොට අද පාඩමේ මැජික් වගේ ඒවා තමයි ඉගෙන ගන්න. මොකද ඒක තමයි. ඔව් ටිකක් මැජික් වගේ ටිකක් තමයි මේක ඉගෙන ගන්න. නේද? ඒ කියන්නේ ඇයිද මේක වෙන්නේ කියන එක මැජික් පැත්තෙන් වගේ පැහැදිලි කරගන්නවා වගේ එකක් තමයි මෙතන වෙන්නේ. මැජික් එකක් වගේ පේන දෙයක් අපි ෆිසික්ස් පැත්තෙන් පැහැදිලි කරගන්නවා. හරිද? ඒතර මට හොඳටම මතක උදාහරණයක් තමයි ඔය සමහර කට්ටිය දැකලා ඇද්ද ඇති ඔක කතාව. හරිද? එතකොට සාමාන්‍ය එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඇයි ඒක අසාමාන්‍ය තත්ත්වයක් කියන්නේ? දැන් උදාහරණ දැන් ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක්ට ඔය යකඩයක් පා කරන්න බෑ. නමුත් ඒක පා කරද්දී ඒක අසාමාන්‍ය තත්ත්වයක්. තව දෙයක් ඔයාලා දැකලා ඇති. ඔය අසාමාන්‍ය කතාව. මෙහෙම එකක් පොඩ්ඩක් ප්‍රසිද්ධයි. බ්ලේඩ් එක සාමාන්‍යයෙන් ඔය රැවුලක බ්ලේඩ් තියෙන්නේ. බ්ලේඩ් රේසර් නෙමෙයි. හරි බ්ලේඩ් එක අර මෙහෙම තියෙන බ්ලේඩ් එක මේ වගේ එකක් නේ. මෙහෙම තියෙන්නේ. හරිද? ඔහොම බ්ලේඩ් එකක් කියන්නේ බ්ලේඩ් තලයක් කියන්නේ හරිද? ඕකත් පා කරන්න පුළුවන් වතුරේ. යකඩයක් පා කරන්න පුළුවන් වතුරේ. හරිද? බලන් ගොඩයනේ කතාව. ඒකෙන් තමයි අසාමාන්‍යතාව කියන්නේ. එතකොට මේ ජලය කියන එකේ නැත්තම් ද්‍රවවල විශේෂ වශයෙන් මෙතන ජලය තමයි පෘෂ්ටිකාර්තිය කතා කරන්නේ. හොඳට මතක තියාගන්න. හරිද? පෘෂ්ටිකාර්තිය කියන එක මේ ජලයේ විශේෂ වශයෙන් එක එක විදිහ අමුතු දේවල් පෙන්වන තත්ත්වයක් තියෙනවා. දැන් ඔය අමුතු තත්ත්ව ටිකක් තමයි තියෙන්නේ. දැන් පළවෙනිට තියෙන සමහර කෘමීන් జాතියක් ඉන්නවා. හරිද? ගෙදර පොකුණු එහෙම තියෙනවා නම් ඔය මේ මාළු දාපු අර මේ පොඩි පොන්ඩ් එහෙම තියෙන. දස්සන මනනේ ක්ලාස් එක හදලා තියෙනවා. ඔයගේ සමාජලට සත්තු ඉන්නවා. දැකලා ඇති පොඩි කාලේ. හරි නේද? දැකපු කට්ටිය. හරිද? ඊට පස්සේ මම දැක්කේ නෑ කියමුකෝ. ඔය මේ එහා පැත්තේ දෙනවා පින්තූරේ මේ ටැප් එකකින් වතුර බින්දුවක් වැටෙන අවස්ථාව. ඕක දැනුම් නැති මිනිස්සෙක් ඉන්නේ නෑ නේ අනිවාර්යෙන් දැකලා තියෙනවා. ඒතර ඔතනදී ඔය වතුර බුබුලේ හැඩය බලනකොට නිකන් අර එල්ලිලා තියෙන නිකන් අර අපි ගත්තොත් එහෙම නිකන් shopping bag එකකට දාලා නිකන් තියලා තියෙනවා වගේ කතාවක් කියන්නේ. ඒක ටිකක් අර මේ අසාමාන්‍ය තත්ත්වයක්. එහෙම තියෙන්න බෑනේ වතුරනේ ඒ වගේ. හරිද? නමුත් අපි ඒක පැහැදිලි කරන්න දන්නේ නැහැ. ඒක දැකලා තියෙනවා නමුත් අපි කවුරුත් අපිට ඔබ පැහැදිලි කරලා දුන්නේ නැහැ නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක. හරිද? ඊට පස්සේ රසදිය කතා නම් දැකලා දෙන්න හේතුවක් නැහැ. බං ඒක රූපයකින් හරි අර එහෙම දැක්කොත් හේතුව ඉතින් ඕක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රසදිය කියන එක අපේ ඇඟේ හැමතිස්සෙම ගැටෙන දෙයක් නෙවෙයි. අපේ ජීවිතයට වැඩි සම්බන්ධ වෙච්ච දෙයක් නොවන නිසා රසදිය භාවිතය කොහොමද දැන් ඔය ප්‍රැක්ටිකල් වෙනුත් අයින් කරලා තියෙන්නේ. රසදිය තියෙන ප්‍රැක්ටිකල් මොකක්වත් නැහැ. හරිද? මේ සිලබස් එකේ නැහැ. හරිද? ඒක පොඩ්ඩක් දන්නේ නැත්නම් දැනගන්න. ඔක අයින් කරා. හේතුව ඔය රසදිය භාවිතය සම්බන්ධව ගත්තොත් එහෙනම් ඕක ටිකක් පරිසරයට ටිකක් නෙමෙයි සෑහෙන හානි කරයි. බැරලෝහයක් රසදිය කියන්නේ. ඒතර හදිස්සිය දැන් ඔය ප්‍රැක්ටිකල් කරද්දි ළමයින්ටත් ඒක හොඳ නැහැ. හානි වෙන්න පුළුවන්. ශරීරගත වුණොත් එහෙම අනතුරු වෙන්න පුළුවන්. ඔය කියන තත්ත්ව උඩ රසදිය පාවිච්චි අයින් කරලා තියෙනවා. හරිද? ඒක නිකන් දැනුවත් කිරීමට කිව්වේ. එහෙම එකක් නෑ දැන්. හරිද? ඒක නිසා කිව්වේ. එතකොට මේ රසදිය කියන එක අරගත්තොත් රසදිය බං මේ ඔය වගේ මොකක් හරි පෘෂ්ඨයකට දැම්මොත් අපි කියනවා වීදුරු තමයි සාමාන්‍ය කතා කරන්නේ. වීදුරු වගේ එකට දැම්මොත් එහෙනම් රසදිය ওই විදිහට බෝල තමයි තියෙන්නේ. ඒ අපි දන්නා වතුර හැලුනොත් එහෙනම් වතුර බෝල තියෙන්නේ නැහැ නේ. හැලුනොත් එහෙනම් හැලිටම යනවා වතුර ටික. සමහර තැන්වල බුබුලු හිටිනවා. නමුත් බහුතරය ගත්තොත් වතුර හැලිලා තියෙන්නේ. හරිද? නමුත් රසදිය ওই විදිහට තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔකත් අසාමාන්‍ය තත්ත්වයක්. ඉන්න බෑ වගේ කතාවක්. හරිද? ඊට පස්සේ ඊළඟට මම අර කිව්ව ඔය ඉදිකට්ට පා ගන්න එක. ඕක ඔයාලට ගෙදරදී කරලා බලන්නත් පුළුවන්. ඉදිකට්ටක් පා කරන්නත් පුළුවන්. පේපර් ක්ලිප් තියෙන යකඩ ඒව පා කරන්නත් පුළුවන්. ඕක කරන විදිහක් තියෙනවා මම නිකන් කියන්නේ. වතුර පුරවපු නිකන් කරේ මේ ග්ලාස් එකක් කරේ මොකක් කරේ අරන් ඉදිකට්ටක් වයක් කරන් හිමීට තියන්න ඕනේ. වතුරේ තියෙනවා පොඩි මායි මේ කියලා දෙන්න පටලය වගේ එකක් තියෙනවා පටලයක් වගේ. ඕක බින්දෙන් නැති වෙන්න හිමීට තියන්න ඕනේ. එතකොට ඕක බාවෙන්න ගන්න. හරිද? ඔය විදිහට කරලා බලන්න මම නම් කරලා තියෙන පොඩි කාලේ. දැන් නම් කරලා නැහැ ළඟදී. බලලා කරලා බලපන් මතක තියෙයි එතකොට. හරිද? right. එතකොට දැන් මේ ওই කතාවත් එක්ක ගත්තාම අපිට අවසාන කන්ක්ලූෂන් එක කරන්න නැත්නම් අපිට අවසාන නිගමනයකට එන්න පුළුවන්. මේ සියලු නිරීක්ෂණ වලින් ඔප්පු වෙන ප්‍රධානම කරුණක් ඇත. එනම් ද්‍රව පෘෂ්ඨයක් නිකම් මායිමක් නොවෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? ද්‍රව පෘෂ්ඨය කියන්නේ නිකම්ම වතුර මායිමක් නෙමෙයි. ඒකේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ආවරණය කරන ඇදුණු නෙළුම් කොළේ උඩ වතුර බින්දු නෙළුම් හොඳ ප්‍රශ්නයක් ඔයන්නේ. නෙළුම් කොළේ උඩ වතුර කතාව ගත්තොත් එහෙම ඔය දෙකලා තියෙන නෙළුම් කොළයක් උඩ ගත්තොත් වතුර බින්දු හිටිනවා. හරිද?
එතන පොඩ්ඩක් ඔය පුෂ්ටිකාර්යයේ කතාවෙන් එහා ගියපු නැනෝ තාක්ෂණය සම්බන්ධ එකක් තමයි කියන්නේ. හරිද? නැනෝ තාක්ෂණය කියන එක අහලා ඇති. නැනෝ කියන්නේ අපේ සාමාන්‍ය 10 ඍණ 9 අන්න ඒ වගේ ඉතා පොඩි මට්ටමේ සම්බන්ධතාවලු තියෙනවා. හරිද? එතකොට නැනෝ ඔයාලට වැඩි එක තේරෙන්නේ නැති නිසා මම මෙහෙම කියන්නම්. නැනෝ තාක්ෂණය කියලා එකක් තියෙනවා. අතිශය පොඩි හිස්තැන් සහිත වෙන විදිහට හදාගත්තු කතාව. දැන් අපි රෙදි ගණිත වලින් රෙද්දක් වගේ ගත්තොත් මේක අපිට සාමාන්‍යයෙන් එහා පැත්තට මේකේ තියෙන හිල් වගේ දේවල් පේනවනේ අපිට ඇහැට ගැටෙන විදිහේ හිල් තමයි පේන්නේ. නමුත් නැනෝ තාක්ෂණය සම්බන්ධව හදපු රෙදි හරිය මේ තියෙනවා ඒවා ටිකක් විශේෂයි. ඒතර ඒ වගේ කතාවක් තමයි ඔය මේ නෙළුම් කොලේ සීන් එකේ වෙන්නේ. නෙළුම් කොලේ පෘෂ්ඨය කියන විශේෂයි. ඒක නැනෝ තාක්ෂණය වගේ එකකින් හැදිච්ච කතාවක් කියනවා. කියන්නේ ඒක නැනෝ තාක්ෂණය හදපු කතාවක් නෙමෙයි කියන්නේ. නමුත් නැනෝ තාක්ෂණය සම්බන්ධ සංකල්පයක් වගේ එකක් තමයි නෙළුම් කොලේ තියෙන සීන් එකක් තමයි යන්නේ. ඒතකොට ඒක ඒ කතාව නෙමෙයි. හරිද? වතුර හිටින්න හේතුව ඒක අර වතුරේ බෝලයක් වගේ වතුර තියෙන්න හේතුව ඕක. හරිද? මයික්‍රෝ වලින් තමයි ජල පෘෂ්ඨ අතර හරිද? අතර ඒ නෙළුම් කොලේ ඔව් නෙළුම් කො ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ওই මයික්‍රෝ වගේ තමයි සෙට් වෙන්නේ හරිද? හරි. يعني සාමාන්‍යයෙන් අපිට දැන් ගත්තොත් එහෙම ඔය දැන් ඔය පොඩි සිදුරු කියලා අපි කතා කරාට දැන් සාමාන්‍ය වතුර වගේ එකකට නිකන් හිතනවාකො මේ මෙන්න මෙහෙම දැන් ওই කොලයක් වගේ එකක් කරා ටික යන්න පුළුවන් කියලා හිතන්න කොලේ වගේ සාමාන්‍ය මයික්‍රෝ පරිමාණය ආරම්භණන් ඒ වගේ සිදුරු තමයි තියෙන්නේ. නමුත් නැනෝ පරිමාණ සිදුරු කියන්නේ අතිශය කුඩා සිදුරු හරි. ඔය අපි පාවිච්චි කරන හැම වස්තුවකම සිදුරු තියෙනවා. මේ පෑන ගත්තත් මේකෙත් සිදුරු තියෙනවා. අපේ හැමෙත් සිදුරු තියෙනවානේ. හැමදාම සිදුරු තියෙනවා. ඌ වාසේ වතුර යන්න පුළුවන් නම් වතුර අර කියන්නේ මේ නිකන් අර වෑසිලා යන්න එහෙම යනවා. නමුත් වතුර වෑස්සෙන්න බැරි කතාවක් කියනවා. ඔය මේ නෙළුම් කොළ. ඒකට හේතුව ඒක හැදිලා තියෙන නැනෝ වලින්. හරිද? ඒ සාමාන්‍ය අපේ ජීවිතේ වැඩි හම්බෙන එකක් නෙමෙයි නැනෝ කියන එක. නැනෝ ටෙක්නොලොජි කියන එක සාමාන්‍යයෙන් හොයලා බලන්න පස්සේ ඔය ඒ ලෙවල් වුණාට පස්සේ හරි දැන් නිකන් ඉන්නකොට හෙව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒක මරු හරිද? නැනෝ නැනෝ සූට්ස් තියෙනවා. ඒක මම කිව්වේ අර මේ වෙද්දි අර නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා හදපු ඇඳුම් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් තාපයට ඔරොත්තු දෙන්න ඊට පස්සේ ඔය මේ මොනවාද වතුරට තෙත් වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ දූවිලි හරියට දූවිලි නවර දෙන්න ඒ වගේ කතා වලට රෙසිස්ටන්ස් මේ විදිහට හදපු ඇඳුම් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් ලොකුවට ඔකක් ගන්නවා කියන්නේ ටිකක් හොඳ ගාණක් දෙන්න වෙනවා. හරි. ලේසි නෑ. සාමාන්‍යයෙන් අපි මේ අඳින ඒවා නැනෝ නෙමෙයි. නමුත් නැනෝ ඒවා තියෙනවා නැත්නම් නෑ. ප්‍රතිපොදි වෙළඳ පොලේ මේ විදිහේ තියෙනවා. එතකොට මේක තමයි නැනෝ කතාව. හරිද? එතකොට මේ නැනෝ කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඒක මම හිතනවා කතාව තේරෙන්නේ නැති කියලා. නෙළුම් කොලේ සම්බන්ධ කතාව වෙනයි. එතනදී පෘෂ්ටිකාර්යයේ වාචින කතාවක් තියෙනවා මම ඒක කියන්න. හරිද? ගෑනු ළමයින්ට හොඳයිනේ. හොඳයි සර් නාන්නේ නැහැ නේ කියලා. ඕ හොඳයි. මම දන්නේ ගෑනු ළමයින්ට චෝදනාවක් තියෙනවා නාන්නේ නැහැ කියලා. හරිද? අපි නම් දන්නේ නැහැ. හරිද? මේ හරි මේ රයිට් හරිද මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා රයිට් එහෙනම් ඇත්තටම මේ නෙළුම් කොලේ උඩ වතුර තියෙන එක මම හිතන්නේ මතක් වෙන්නේ නැති රසදියක දැකලා වෙන්නේ නැති හරිද ඒ විදිහට තමයි ඔය රසදියක විදුරු පුෂ්ඨයක් මත තියෙන්නේ අපි ඕක බලමු හරිද තේරෙයි හරිද එතකොට මේ ඔක්කොගෙම ඔප්පු වෙන කාරණයක් තියෙනවා ඒක තමයි එය බලන්න මෙතන අවසාන මම කියවන මෙන්න මෙතන එය ද්‍රවය ආවරණය කරන ඇදුණු ප්‍රත්‍යස්ත පටලයක් ආකාරයට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ජලය කියන එක වතුර විතරක් නෙමෙයි වා. හරිද? දැන් අපි කියන වතුර විතරක් නෙමෙයි ඒක ඇදෙන පටලයක්. හරියටම කියොත් බැලුම් බෝලයක් වගේ කටයුතු කරනවා කියලා කියනවා. මෙච්චර කාලයක් ඇහිච්ච නැති අමුතු කතාවක්නේ දැන් ඔබට ඇහෙන්නේ. හරිද? දැන් ඔබ නිකන් ඔය හොඳටම ඔබ තේරෙන තැනක් වෙයි උඹලට ඔය බලපන් මෙන්න මේ කියන තැන් ටික හොඳට බලපන් මේ රූප වල. දැන් මේක බලනකොට නිකන් මේක නිකන් බැලුම් බෝලයකට වතුර පුරවලා කොහේ හරි එල්ලුවොත් ඔය ලක්ෂණය නේද තියෙන්නේ. ඇයි මේ බැලුම් බෝලේ ඇදෙන ප්‍රත්‍යස්ත පටලයක් වගේ. හරි නේද කතාව? ඒ වගේ එකක් පේරුම් බලන්න. සහ මේක බලන්නකොට නිකන් බැලුම් බෝලයක් වගේ එකක් කරන් අපි ඇඟිලි වලින් හරි කොහෙන් හරි මෙහෙම තද කරොත් එහෙම. ඔය වගේ කතාවක් නේද මේ. අන්න දැන් නිකන් අර බැලුම් පටලයක් නිකන් බැලුම් බෝලයක් කියන්නේ අර බැලුම් බෝලයක් කුඹුයක් කඩලා අරගෙන හිටන්න මෙහෙම තියලා තද කරනවා. ඒ වගේ එකක් තමයි පේන්නේ. හරි. ඒතර ඔයාලට තේරෙන්නේ නැති මේක නිකන් බැලුම් බෝලයක් වගේ හැසිරෙනවා වතුර. බැලුම් බෝලයක් නෙමෙයි. බැලුම් රබර් පටලයක්. රබර් පටලයක්. බැලුම් බෝලයක් නෙමෙයි. රබර් පටලයක් වගේ
වතුර යම් කිසි වෙලාවක හැසිරෙනවා කියන එක දැන් සාමාන්‍යයෙන් තේරෙන්න ඕනේ. එතකොට මේක වෙන අසාමාන්‍ය තත්ත්වයක් වගේ අපිට පේන දේවල් පැහැදිලි කරන්න පාවිච්චි කරන්න අපිට පුළුවන්. එහෙනම් මේ අසාමාන්‍යතාවය තමයි අපි කියන්නේ පෘෂ්ටිකාදදී කියන්නේ. එහෙනම් දැන් තේරෙන්න ඕන පෘෂ්ටිකාදදී කියන වචනේ බය වෙන්න එපා. පෘෂ්ටිකාදදී කියන්නේ නිකන් වතුරේ නිකන් ඇදෙන සුළු ප්‍රත්‍යස්ත පටලයක් වගේ ක්‍රියා කරන එක පැහැදිලි කරන්න ගන්න වචනයක්. හරිද? ඒතර මේක පාවිච්චි කරලා අපි පොඩි පැහැදිලි කිරීම් ටිකක් තියෙනවා. ඒ ටික කරගන්න එක තමයි මේ පාඩමෙදි කරන්නේ. හරි ලස්සන ටිකක් අපිට කතා කරන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් ඉස්සරහට යන්න. දැන් මේක අණුකවාදය මගින් පෘෂ්ටිකාදදී පැහැදිලි කිරීම කියන මාතෘකාවට තමයි යන්නේ. හරිද? හොඳට අහගන්න. එතකොට පෘෂ්ටිකාදදී කියන වචනේ දැන් පාවිච්චි කරනවා. එහෙනම් පෘෂ්ටිකාදදී කියන්නේ මොකක්ද? ආයෙත් මම කියනවා අර වතුර නිකන් රබර් පටලයක් ඇදෙන එක වගේ වෙන්න පාවිච්චි කරන්නේ. ඒවා ඇදෙන එක වගේ ඒක පැහැදිලි කරන්න ගන්න වචන පෘෂ්ටිකාදදී කියන්නේ. හරිද? දැන් මේක කොහොමද මේ ඇති වෙන්නේ කියන එකත් අපි බලන්න ඉබේ. හරිද? දැන් ඔක පොඩ්ඩක් අපි බලමු. හරිද? ඔක මෙන්න මෙහෙමයි ඇති වෙන්නේ. හරිද? දැන් ඔය වතුර ගත්තොත් වතුරේ අංශු තියෙනවනේ දැන් ඔය මේක ඔබ සාමාන්‍ය කෙමිස්ට්‍රි වල ඉගෙනගෙන තියෙන කතාවක් වගේ. හරිද? දැන් වතුර ගත්තොත් වතුරේ දැන් ඔයාලට මේකේ පේන ඇති මේ A B C කියලා අංශු තියෙනවා මේ B C මේ A. ඔය විදිහට එක එක තැන්වල අංශු තියෙනවා. දැන් ගත්තොත් වතුර භාජනයක් ගත්තොත් ඕකේ යටට යන්න වතුර තියෙනවා. වතුර අණු තියෙනවා. හරිද? අණුනේ කියන්නේ නේ ඔයාලට. ජල අණු කියලා කියනවා. කෙමිස්ට්‍රි එකෙන් කියන්නේ ජල අණුනේ. ජල අණු කියලා තියෙනවා. ඊට පස්සේ උඩ පෘෂ්ඨය දැන් ඔය මේ උඩ තියෙන්නේ වාතය. මෙතන තියෙන්නේ වාතය. වාතය සහ ජල මායිමේ ඉන්න කට්ටියකුත් ඉන්නවා. හරිද? ඒතර ඔය විදිහට ඉන්නවනේ දැන් ඒගොල්ලන් කට්ටිය මාරු වෙනවා. යට ඉන්න කට්ටිය උඩට එනවා, උඩ ඉන්න කට්ටිය යට යනවා. ඔය විදිහට තමයි ඉන්නේ. හරිද? හරි දැන් ඔක පැහැදිලි කරගමු. දැන් බලන්න හරිද? ද්‍රවයක් ඇතුලේ තියෙන අණු ගත්තොත් ඔය කොටස් දෙකට තමයි අපිට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මෙයා ගත්තොත් මෙයාගේ වටේට හැමතැනින්ම ඉන්නේ ජල අණු විතරයි. හරිද? තේරුණාද? ඊට පස්සේ මෙයාගේ වටේට ගත්තොත් ජල අණු සෙට් එකකුත් ඉන්නවා. ඉතුරු භාගයේ නිකන් ඉන්නවා වාතය. නැත්නම් යාගේ ගත්තොත් එහෙම වටේට ඉන්නේ භාගයක් විතරයි ජල අණු. නිකන් මෙහෙම. එක ගයක් තියෙනවා. ඒ ගෙදර සම්පූර්ණයෙන් මට වෙලා තියෙන්නේ තව ගෙවල් සෙට් එකකින් තමයි. හරිද? තව ගයක් තියෙනවා. ඒ ගෙදර මට වෙලා තියෙනවා ගෙවල් දෙකකින් සහ ලොකු මොකක් හරි අපි ගත්තොත් කැලේකින් වගේ එකකින්. ওই වගේ කතාවක් තියෙනවා. හරිද? හරි දැන් මෙහෙමයි කතාව. දැන් ඔය මේ A කියලා ගහලා දෙන අණුව තියෙනවනේ. ඔය අණුව ගත්තොත් ඕකේ වටේට ඔක්කොම ඉන්නේ ජල අණුනේ. දැන් මේක උඹලා මට වැඩිය දන්නවා. මොකද්ද සාමාන්‍යයෙන් ඔය කෙමිස්ට්‍රි වල කතා කරන ඔය හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද අර හයිඩ්‍රජන් බන්ධනද කොහෙද හැදිලා තියෙන්නේ. මට මතක නෑ හරිද? ඒ වගේ තමයි හරිද? මතක විදියට ඈ හරිද? වැරද්දක් තිබ්බොත් කියපන් හරිද? එතකොට දැන් ඔය මොකද වෙන්නේ? මෙන්න මෙහෙම සීන් එකක් උඹලට තේරෙනවනේ. දැන් ඔය හැදිලා තිබ්බම ඔය විදියට මෙයාගේ වටේට ඉන්නවනේ මෙහෙම ඔක්කොම අණු. ඒතර මේ හැම අණුවක්ම හරිද? එක්කෙනා ආකර්ෂණය කරගන්නව නේද? හරිද? ඒ කියන්නේ මෙයා මෙහෙට අදිනවා. මෙයා මෙහෙට අදිනවා. මෙයා මෙහෙට අදිනවා. මෙහෙම අදිනවා. එක එක ඇද ගන්නවා. මෙතන මේ ඊතල වලින් පෙන්නලා තියෙන්නේ. හරිද? ඔය විදිහට ආකර්ෂණය කරනවා. එතකොට ඔයාලට තේරෙනවද ඔය මැද්දේ ඉන්න කෙනා හරිද? මැද්දේ ඉන්න කෙනා ඔය හැම පැත්තටම ඇදිලා ගිහින් එකකට එකක් කැපෙනවා මේ. කැපෙනවා. කැපිලා ගිහින් මෙයා මත සම්ප්‍රයුක්ත බලයක් කියලා නැතිලා. ඒක තමයි උතන කියන්නේ. හරිද? බලන්න අපි පොඩ්ඩක් කියවමු. ද්‍රවයට ඇති සෑම අණුවක්ම එයාවට ඇති අණු මගින් ආකර්ෂණය කරනවා. හයිඩ්‍රජන් බන්ධන කතාව තමයි උතන කියන්නේ. හරිද? හැම එකක්ම ආකර්ෂණය කරනවනේ බැඳිලානේ තියෙන්නේ එකකට එකක්. අණුවක් මැදයේ තබා එම අණුව ආකර්ෂණය කරන අනිකුත් සියලුම අණු අතර වෙනස යන්නේ නැද? කල්පිත ගෝලය. මේක පොඩි වචනයක් මට මේ වචනේ මේ සිලබස් එකේ තියෙනවා මේ වචනේ. මටත් ඒක කියව ගන්න බෑ. මොකක්ද මන් දන්නේ නේද? බලපන් අණුවක් මැද්දේ තියලා හරි මේකෙන් කියන්නේ මෙන්න මේ කතාවක්. අණුවක් මැද්දේ තියලා එම අණුව ආකර්ෂණය වෙන විදිහට ඒ අණුව ආකර්ෂණය වෙන විදිහට අනිකුත් සියලුම අණු ඇතුළත් කරලා අඳින කල්පිත ගෝලයක්. හරිද? මේකට කියනවලු මොකද බල ඉම් ගෝලය කියලා. හරිද? අණුක ආකර්ෂණ ගෝලය නැත්තම් බල ඉම් ගෝලය කියලා කියනවා. හරිද? 아무ත් වචනයක් හරිද? මේ ඕක වැඩක් වෙන්නේ නැහැ. ඕක දැනගත්ත කියලා ඉතින් මඟුලක් වෙන්නේ නැහැ. ඕකෙන් කොහෙන් හරි ගණන් ගන්න නැහැ. නමුත් නිකන් දීලා දෙන වචනයක්. නිකන් මතක තියාගන්න. හරිද? කොහේ හරි නිකන් හිතපුවා MG එක බලයින් ගෝලය කියලා දීලා තිබ්බොත් එහෙම නිකන් බය වෙනවනේ බං. මොකක්ද ඒකෙන්? ඒකින් හරිද? ඔය සිලබස් එකේ ඔය වචනේ තියෙනවා. ඒ හින්දා මම දුන්නේ හරිද?
හරිද? ඒතර ඒක එහෙම දීලා දෙනවා. හරිද? 아무තු වචන ඉතින් අනේ මම දන්නේ නැහැ. හරිද? මට තේරෙන්නේ නැහැ. හරි රයිට්. හරිද? හරි මං කියවනේ දැන් දෙගොල්ලන් ඉන්නවනේ දැන් පළවෙනි කට්ටිය තමයි ඔය සේෆ් සෝන් එකේ ඉන්න කට්ටිය. හරිද? ඒගොල්ලන් සේෆ්. ඇයි ඒ? බලන්නකෝ. අපි කියවල බලමු. ද්‍රවයේ කැමරින් පිහිටි ඒ අණුව සලකන්න. එන මෙයා. හරිද? මෙයා. හරිද? මෙහි අණුක ආකර්ෂණ ගෝලීය සම්පූර්ණ ද්‍රවය තුලම පිහිටින. හරිද? ඒ කියන්නේ මෙයා සම්පූර්ණ ද්‍රවය තුලනේ තියෙන්නේ මේ තියෙන්නේ. සම්පූර්ණ ද්‍රවය තුල ඉන්නේ. හරිද? ගෝලයේ තියෙන සියලුම අණු මගින් ඒ අණුව ඒ කියන අණුව සෑම පැත්තටම සමමිතිකව ආකර්ෂණය කරනවා. හරි වැදගත් වචනයක් සමමිතික කියන එක. මම මේ කියද්දි ඔයාලගේ print out කරගත්ත note එකේ ඔය වචන වලට යටින් රතු පෑනින් වගේ ඉරක් ගන්න ගන්නවා හොඳයි නේ. හරිද? මමත් ඔය ඉරි වගේ ගන්න සමාය දෙන වැදගත් කියලා තියෙන ඒවා තියෙනවා නම් ඔයාලට අවශ්‍ය නිකන් මම කියාගෙන යද්දි අර මම කියන දේ විතරක් මම ලියපන් කියන දේ විතරක් ලියන්නේ නැතුව ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නිකන් ඔයාලගේ වචනේ ලියගන්න. හරිද? එතකොට තමයි හොඳට මතකෙ හිටින්නේ. හරි? ඔයාලගේ වචනේ ලියුවම මතකෙ හිටින්නේ. හරි? right. හරිද? සෑම දිශාවකම සමමිතිකව ආකර්ෂණය කරන හින්දා ඒ මත සම්ප්‍රයුක්ත බලයක් නෑ. සම්ප්‍රයුක්ත බලයක් නෑ. දැන් හිතන්නකෝ මේ සම්ප්‍රයුක්ත බලයක් නැති වුනහම තියෙන වාසිය මොකද්ද? මේ සම්ප්‍රයුක්ත බලයක් නැති වුනහම තියෙන වාසිය මොකද්ද කියනවලු? මේක නිකන් ඔය එහෙට මෙහෙට යන්න පුළුවන් කිසි කරදරයක් නෑ. කවුරුත් ඇවිල්ලා කරදර කරනවාද එයාට? නෑ. එයාට තමන්ගේ නිදහසේ යන්න පුළුවන්. කවුරුත් මෙහෙට අදින්නෙත් නෑ. මෙහෙන් තල්ලු කරන්නෙත් නෑ. මෙහෙට අදින්නෙත් නෑ. එහෙම කිසි කරදරයක් නෑ. එයා පාඩුවේ එහෙට මෙවි ඉන්නවා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ ඊළඟ කට්ටිය මේගොල්ලන් ගැන කතා කරමු. හරි. රයිට්. එයාලා ඉන්නේ මෙන්න මෙහෙම. එයාලා ටිකක් ඩේන්ජර් සෝන් එකේ ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒතර පෘෂ්ඨයේ ඉන්නේ. මෙයාලා හරිද? බලන්න BHC අණුවක් සලකන්න කියලා තියෙනවා. බලන්න. මේ වගේ අණුකාකර්ෂණ ගෝල වලින් අඩක් ද්‍රවය තුළදී ඉතුරු ටික වාතයේ තමයි තියෙන්නේ. දැන් මාර සීන් නැන්නේ. භාගේ තියෙන අර ගෙවල් දෙකකින් මට වෙලා තියෙනවා. ඉතුරු ටික කැලේකින් මට වෙලා තියෙනවා. හරිද? පොඩ්ඩක් භයානකයි නේ. කැලේ පොඩි කරදරෙන්න පුළුවන් නිකන් අර සතුරු නෙමෙයි. සත්තු අර හැම එන්න පුළුවන් නිකන්. හරිද? සත්තු ඇවිල්ලා නයි හරි මුක්කු හරි ඇවිල්ලා පොඩි කේස් එකක් තියෙනවා. දැන් අතන ඉන්න කට්ටිය ගෙවල් හතරක් තියෙන්නේ. අවුලක් නැහැ. ගෙවල් හතරකින් වට වෙලා තියෙනවා නම් ආරක්ෂාව තියෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හොරු අර එහෙම එන්න විදියකුත් නැහැ. නමුත් මෙතන ගත්තොත් මෙතන නිකන් අර මේ පැත්තෙන් ගෙවල් දෙකකින් වට වෙලා මේ පැත්තේ හැබැයි කැලයක් වගේ තියෙනවා. පොඩ්ඩක් කේස්. හරි. හදිස්සිය අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ අඩක් ගෝල වලින් ද්‍රවය තුලද ඉතිරි අඩ වාතය තුලද තියෙනවා. හරිද? right. ඊට පස්සේ වාතය හෝ වාෂ්පය තුල ඇති අණු සංඛ්‍යාවට වඩා ද්‍රවය තුල ඇති අණු සංඛ්‍යාව ඉතා වැඩි. හරිද? ඒ කතාවට ඒක වෙන්න පුළුවන්. හරිද? මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වාතයට වැඩිය ඝනත්වයේ වැඩි ජලයේ ඒක මොකද දන්නවනේ. ඝනත්වය කියන්නේ මොකක්ද කියනකො ඝනත්වය කියන්නේ සිංහලෙන් ගත්තොත් එහෙම ඝනත්වය කියන්නේ අර කොච්චරක් දුරට ඇහිරිලා තියෙනවද කියන එකනේ. ඝණයක ගත්තොත් අංශු ඇහිරිලා තියෙන ප්‍රමාණය වට වැඩිනේ. ඊට වැඩි ද්‍රවයක අඩුයි අඩුම වෙන්නේ වාතය. එතකොට ගත්තොත් එහෙම එකම මේ ওই වටපිටාව ගත්තොත් මෙයාගේ මෙන්න මේ සෙට් එකයි මේ සෙට් එකයි ගත්තොත් වතුරේ මෙයා එක්ක සම්බන්ධ වෙලා තියෙන අණු ප්‍රමාණයට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි වාතයේ ඉන්නේ. හේතුව වාතයේ අංශු ඈතින් තියෙන්නේ. මේක දන්න කතාවනේ. හරිද? එහෙනම් ඒකෙන් තමයි මේ අණු සංඛ්‍යාව වැඩි කියන්නේ. හරිද? ඒකට කියනවා මේ නිසා පෘෂ්ඨයේ ඇති සෑම අණුවක් මතම ද්‍රවයේ අභ්‍යන්තරයට විශාල බලයක් ඇති වෙනවා. සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. මොකද්ද මේ කතාව? දැන් බලන්න වාතයට ගැටිලා ඉන්න කට්ටිය ජලයත් එක්ක ආකර්ෂණය වාතයේ විසින් ජලය බලයක් යොදලා අදිනවා. එහෙමනේ. ඉකර ගැටෙන කට්ටිය ඇදලා ගන්නවනේ. හරිද? හැබැයි ජලයේ ඉන්න ජලාණුත් කට්ටිය ඇදලා ගන්නවනේ. ඕකේ ජලාණු ප්‍රමාණය වැඩි. හරිද? ජලාණු ප්‍රමාණය වැඩි. හරිද? ඒ ජලාණු ප්‍රමාණය ඇහිලා තියෙන ප්‍රමාණය වැඩි. ඒ හින්දා පල්ලෙහාට අදින ප්‍රමාණය වැඩි. ඒ හින්දා ද්‍රව පෘෂ්ඨය තුළට ඇති සම්ප්‍රයුක්ත බලය විශාලයි. ඒක මරු වීමක්. ඒ හින්දා මේකේ තියෙනවා සම්ප්‍රයුක්ත බලයක් පල්ලෙහාට ක්‍රියා කරනවා කියලා කියන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේකේ රිසල්ට් එක මොකක්ද? මේ බලන්න. අභ්‍යන්තරයේ ඇදෙන බලය නිසා ද්‍රව පෘෂ්ඨයේ ඇති අණු නිරන්තරයෙන් ද්‍රවය තුළට යන්න උත්සාහ කරනවා. ඔයාලට බලය තියෙන්නේ. ගෙවල් පැත්තටනේ තියෙන්නේ. කියන්නේ සේෆ් පැත්තට තියෙන්නේ. වතුර පැත්තට තියෙන්නේ. එහෙනම් අර පෘෂ්ඨයේ ඉන්න කට්ටිය ඇතුළට යන්න තමයි බලන්නේ. හරිද? මේ නිසා පෘෂ්ඨයේ වර්ගඵලය අවම වීමට උත්සාහ කරන අතර හරිද? ඇදුණු පටලයක් විදිහට
ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න මෙහෙම වතුර පුරවපු භාජනයක මෙහෙම කෙලින් තියෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? මෙහෙන් හැමතිස්සෙම මෙහෙම මෙහෙම අදිනවනේ. මෙහෙම අදිද්දී මොකද වෙන්නේ? මේක නිකන් ඇදෙන්න ඕනේ මෙහෙම. තේරුණාද? ඒකින්ද තමයි ඔය විදිහට පටලයක් වගේ ඇදිලා තියෙනවා කියලා කියන්නේ. මම හිතනවා දැන් ඇයි එහෙම වෙන්න ඕනේ කියන එක තේරෙන්නේ නැති කියලා. හරිද? ඊට පස්සේ බලන්න යම් කිසි ද්‍රව පරිමාණයට ලබාගත හැකි අවපෘෂ්ඨික වර්ගඵලය සහිත හැඩය ගෝලයක් වන බැවින් ද්‍රව බිඳුවක හැඩය නිරන්තරයෙන් ගෝලාකාර වේ. අන්න මරු පොයින්ට් එකට ආවා. ඕක තමයි අර නෙළුම් කොළේදී උඩ තියෙන වතුර බිඳුවක් හරියට නිකන් මෙහිම රවුමට තියෙන එක හේතුවක්. හරිද? එක හේතුවක් අපි ගත්තොත් බං ස්වභාවිකව අපිට හම්බෙන 3D වස්තු තියෙනවනේ. ත්‍රිමාණ වස්තු වලින් පෘෂ්ඨ වර්ගඵලය අඩුම වෙන විදිහට ඉන්න පුළුවන් අවස්ථාව තමයි ගෝලයක් කියලා කියන්නේ. ගෝලාකාර වස්තුවක්. හරිද? ඒතර ගෝලාකාර වස්තුවක තියෙන විශේෂත්වය වෙන්නේ යන්නේ පෘෂ්ඨ වර්ගඵලයේ පට්ට අඩුයි. පෘෂ්ඨ වර්ගඵලයේ අඩු වීමේ මේ වාසිය මොකක්ද? පෘෂ්ඨික ශක්තිය අඩු වෙනවා. ඉස්සරහට කතා කරමු. පෘෂ්ඨික ශක්තිය අඩු වෙද්දී ශක්තිය අඩු වෙන්න ස්ථායීතාවය වැඩි. ඕකකින් තමයි අපිට සාමාන්‍ය පරිසරයේ හම්බෙන වතුර වගේම රවුමට ගෝලාකාර හැඩයන්ට තියෙන වතුර බිඳුවක් ගෝලාකාර හැඩයකට වගේ තියෙන්න හේතුව ඕක. හරිද? මේ වාතේ හරහා වැටෙද්දී ඕකේ හැඩය වෙනස් වෙලා අපි මෙහෙම එකක් තමයි අදින්නේ. නමුත් ඕක සාමාන්‍යයෙන් එහෙම නැතුව තිබ්බොත් ඕක ගෝලයක් විදිහට තමයි තියෙන්නේ. ඒකෙන් තමයි ගෝලාකාර හැඩයක් පවත්වා ගන්න යන්නේ. හේතු පෘෂ්ඨික ශක්තිය අවම කරගන්න පෘෂ්ඨ වර්ගවල අඩුම වෙන විදිහට තියාගන්න පුළුවන් හැඩතලය තමයි ඔය ගෝලය. ඕක හොඳ පොයින්ට් එකක්. ඕක පොඩ්ඩක් හයිලයිට් කරලා තියාගන්න. හරිද? එහෙනම් දැන් කතාව තේරෙන්න ඇති. දැන් එතකොට ඔයාලට තේරෙන්න ඇති මේ පෘෂ්ඨය මෙහෙම වක්‍රාකාර වෙනියම් පොඩි නිකන් පටලයක් විදිහට ඇදිලා තියෙන්නේ කියලා. ඒතර ඔයාලට නිකන් මෙහෙම නෝට් කරගන්නෙත් නෑ සමහරවිට සර්ලා එහෙම ඔය ප්‍රැක්ටිකල් කරද්දී මොනවාද මේ ප්‍රැක්ටිකල් පැහැදිලි කරද්දී ඔය මේ ගොඩක්ම ඔක කරන්නේ ද්‍රවස්ථිති සම්බන්ධය වගේ එහෙම අඳිනවා ඇති මෙන්න මෙහෙම පෘෂ්ඨයක් ඇදලා තියෙනවා දැකලා ඇති නේද මම මෙතන දකින්න තියලා දැකලා තියෙනව ඉන්නවද මෙන්න මේ විදිහට මෙතන නිකන් ඔය රවුන්ඩ් කරලා ඇඳපු කට්ටිය ඉන්නවා සර්ලා හරිද උඹලා දන්නේ අඳිනවනේ දැකලා තියෙනවද කියපන් බං දැකලා තියෙනවද හ්ම් දැකපු කට්ටිය ඉන්නවද හ්ම් දැකලා නැද්ද දැකලා නැද්ද හරි ඔව් හරි එතකොට ඒක තමයි හේතුව හරි. ඔය හේතුව පෘෂ්ටිකාන්ති නිසා ඔය ඇදිලා එන කතාව තමයි අදින්නේ. හරි දැන් බලන්න ඔය ඉස්සරහට යද්දි හොඳට තේරෙයි. හරිද? හරි එහෙනම් සිමියුලේෂන් එකට යන්න ඉස්සෙල්ලා කතාව. හරි මේක තමයි සිමියුලේෂන් එක අපි ඉස්සරහම පාවිච්චි කරන්නේ. හරිද? මේකේ බලන්න මේ මේකේ හරිද රයිට්. මෙන්න මේ තියෙන්නේ මම මේක මේ හෙට මෙහෙට කරනවා. හරිද? බලත් කරලා බලපන්. මෙන්න මේ එතන තියෙනවා මේ ඔය ජල අණුවක්. හරිද? මේ තියෙන ජල අණුවක්. හරිද? මෙයා මේ බලන්න මේ හැමතැනම ගියා මෙයා පාඩුවේ ඉන්නවා කචල් එකක් නැහැ. හැම පැත්තෙම බල ටික සමානව ගිහින් එයා ආතල් එකේ ඉන්නවා. එයාට කිසි කරදරයක් නැහැ. මෙහෙම උඩට යද්දි බලන්න මේ චුට්ටක් උඩට ගියපු ගමන් අන්න එතනින් පොඩ්ඩක් මොකද වෙන්නේ? බලන්න මෙයාගේ ওই යට කෑල්ලටමයි යට කෑල්ල යට තියෙනවා 1 2 බලන්න හරිද මේ යට උඩ එක ඊතලයක් අඩු වෙනවා. ඒ විදිහට යට තියෙන්නේ වතුර. වතුර සෙට් එක වැඩි උඩට වැඩි. ඒ හින්දා වතුර පැත්තට ආකර්ෂණය වැඩි වෙනවා. තව ටිකක් මෙයා උඩට අරන් ගිහින් මම මේ වගේ තැනකට අරන් ආවොත් එතනදී ලොකු සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ පේනෝනේ බලය චුට්ට චුට්ට අඩු වෙනවා මේ. මෙතෙන්ට යද්දි මෙහෙමයි. ඔය බාන්න මේ චුට්ට චුට්ට වැඩි වෙනවා. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. හරි. ඇයි ඒ? පල්ලෙහාට ඇද ගන්න ප්‍රමාණය වැඩි. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වතුරෙන් අදින ප්‍රමාණය වැඩි. වාදයට වඩා. ඒතර ඔය හින්දා මොකද වෙන්නේ? පෘෂ්ඨය මෙහෙම වක්‍රාකාරව තියෙනවා. ඕක තමයි පෘෂ්ඨිකාර්තිය නිසා ජලය නිකන් අර ඇදිලා වගේ තියෙනවා කියන්න හේතුව. ඕක නිකන් උඹලා දැකලා නැත්තම් පොඩි වතුර බෝතලයක හරි කොහේ හරි වතුර විදුරුවක වගේ නම් හොඳට පේනවා. ඇත්තකින් වගේ බලපන් හොඳට තේරෙනවා. හොඳට පේනවා. හරිද? ඕක තමයි. එතකොට මේ අපි ගත්තොත් එහෙම පෘෂ්ඨිකාර්තිය නිසා ඔය විදිහ ඇදිලා තියෙන්න හේතු වෙන්නේ. හරිද? රයිට්. එහෙනම් මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා මට කියපන් ටක් කරලා තේරුණාද නැද්ද කියලා. ටක් ගාලා කියන්නේ ඉස්සරහට යන්න ගන්නේ තේරුණාද කියලා නැත්තම් තේරුම් නැත්තම් ආය අහන්න ප්‍රශ්න තියෙනවනේ.
right තේරුණා. හරි නේද? හරි. එහෙනම් ඉදිරියට යමු. හරිද? right. එතකොට මේ හරි දැන් මෙතන මරු කතාවක් තියෙනවා. හරිද? දෙවෙනි කැලේට තමයි යන්නේ. දැන් මේ බල වර්ග දෙකක් තියෙනවා. මොකක්ද මේ කතාව? අපි ගත්තොත් එහෙම මෙහෙම අපේ ද්‍රව පෘෂ්ඨයක් දැන් අද කතා කරන්නේ අපි ද්‍රව පෘෂ්ඨය. හරිද? දැන් අතන වතුර කතා කරන වතුර ගත්තොත් ජල අණුවක් ගත්තොත් ඔය ජල අණු දෙකක් ගන්නකො ජල අණු දෙකක් ගත්තොත් ජල අණු දෙකක් අතර ආකර්ෂණ බලයක් ඇති වෙන්න පුළුවන්. හරිද? ඊට අමතරව ජල අණුවයි වාතය අතර ආකර්ෂණයක් ඇති වෙන්නත් පුළුවන්. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? ජල අණු අතර කියන්නේ තමන්ගේම જાතියේ වුන් අතර. හරිද? නිකන් මෙහෙම ගත්තොත් එහෙම රටක් වශයෙන් එකට වගේ. හරිද? ලංකාවේ උන්ට එකමුතුයි. හරිද? ඒ වගේ. තව ගත්තොත් දැන් ඊළඟ එක ලංකාවේ උන් එක රටක් ඉන්නවා. ඒ රටේ ඒ උන් තමන්ගේ උන්ට වැඩි එකමුතුයි වෙන රටක් එක්ක වගේ. හිතන්න හරිද? ලංකාවයි වෙන රටක උණුයි එකමුතු. ලංකාවයි චීනය එකමුතුයි කියලා හිතන්න ඕන. සෙට් එකක් ඉන්නවා. හරිද? يعني හැම එකක්ම නෙවෙයි. හරිද? ලංකාවේ ඉන්න මිනිස්සු කොට්ටාසයක් එක කොට්ටාසයක් ඉන්න උන් ඇවිල්ලා ලංකාවේ උන්ට වැඩි කැමති චීනය උන් එක්ක එකතු වෙන්න. හරිද? අනික් කොටසක් ඉන්නවා ලංකාවේ උන් එක්ක විතරයි උන් ඉන්න කැමති. අනික් කෙනෙකුට කැමති නැහැ. තමන්ගේ රටේ උන් එක්ක ඉන්න කැමති සෙට් එකක් ඉන්නවා. තමන්ගේ රටේ නොවන වෙන සෙට් එකක් එක්ක ඉන්න කැමතිව ඉන්නවා. ඔය වගේ බල වර්ග දෙකක් තියෙනවා මේ අපි ගත්තොත් එහෙම වතුරේ. ඇයි වතුර ජලාණු අතර තිබ්බ ඒවා තිබ්බා. ජලාණු වාතය අතර ඒවා තිබ්බා. ඔය වගේ. හරිද? දැන් බලන්න බල වර්ග දෙකක් තියෙනවා. ද්‍රව පෘෂ්ඨයක් හැඩගැසෙන්නේ ප්‍රධාන ආකර්ෂණ බල දෙකක් අතර සිදුවන සටනක්. නිකන් කඹ ඇදිල්ලක් වගේ එකකින් තමයි යෝග ඇති වෙන්නේ. දැන් මේ අවුරුදු කාලේ කඹ අදින තරඟ අරින්නේ තියෙනවා. ඇයි එහෙම මං කියන්නේ? දැන් අතන බලන්න මෙතන බලන්න මෙතන මෙන්න මේ විදිහට මේ පැත්තෙන් කට්ටිය පල්ලයට අදිනවා. මේ පැත්තෙන් කට්ටිය උඩට අදිනවා. කවුද දිනන්නේ? පල්ලයට අදින කට්ටිය දිනන නිසා පල්ලයට පොඩි වක්‍රතාවයක් එක්ක ඉන්නේ. මේක නිකන් කඹ ඇදිල්ලක් වගේ. ඒකයි ඔය මෙතන මෙහෙම සීන් එකක් කියන්නේ. හරිද? ඒතර මේකේ බල වර්ග දෙකක් තියෙනවා සංසක්ත බල සහ ආසක්ත බල කියලා. හරිද? ඒතර බලන්න ඔය ඕකේ වචන දෙකේ තේරුම් ටික මතක තියාගන්න ඕන. හරිද? ඒතර පළවෙනි එක සංසක්ති බල කියලා කියන්නේ සජාතීය අණු නැත්තම් එකම වර්ගයේ අණු අතර ඇති වෙන ආකර්ෂණ බල වලට තමයි ඔය නම කියන්නේ. හරිද? සජාතීය කියන්නේ තමන්ගේ જાතිය. කියන්නේ ලංකාවට ලංකාවේ උන් එක්ක ඇති කරගන්නා බැඳීම. හරිද? ඇති වෙන ආකර්ෂණ බල වලට තමයි කියන්නේ. කියන්නේ ජලය අතර ඇති වෙන ආකර්ෂණ බලය. හරිද? ඊට පස්සේ ජල අණුවක් හා තවත් ජල ඔය දෙන්න උදාහරණ අතර ආකර්ෂණ බලය. මෙතන මේ නිල් පාටේ ඉන්නේ යාළුවෝ දෙන්න වෙන්නේ ජලය සහ ජලය. හරිද? ඒවල හැම වෙලාවෙම තමන්ගේ ඇත් එක්ක එකමුතර ඉන්නවා. දැන් ඔයාලගේ වචනෙනොත් දීලා තියෙනවා. හරිද? right. අනික් බල වර්ගය තමයි බං ආශක්ති බලය. හරිද? මේක ගත්තොත් එහෙම විජාතිය අණු. ඒ කියන්නේ වෙනස් කට්ටියත් එක්ක තමයි මෙයා මේ බලගෙන කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් හිතන්න ජල ටිකක් දානවා මේ වීදුරුවකට. හරිද? වීදුරුවේ තැන් වල ජලය ඇලිලා තියෙනවනේ. ඔතන ඇති වෙන්නේ මොකද? ජලයයි වීදුරුවයි අතර බන්ධනය. ඒ වගේ ආකර්ෂණ ගත්තොත් එහෙනම් ඒවට කියනවා ආශක්තිය කියලා. හරිද? ඒත් මේවා කැමති වෙනත් කට්ටියක් එක්ක ඉන්න. ලංකාවේ මිනිස්සු කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන් කැමති චීන මිනිස්සුත් එක්ක ඉන්න. ඒ වගේ. හරිද? ඒතර මෙයාලගේ මේ බලන්න මෙයා නිල් පාටයි මෙයා කොළ පාටයි. වර්ග දෙකකින් ඉන්නේ. ඒ වගේ හරිද? ඒතර ඔය වර්ග දෙක සාමාන්‍යයෙන් අපි ගත්තොත් අර කතා කරපු තැන අපි දැක්කා. හරිද? ජලය අතර ඇති වෙන ඒවා සහ ජලය වාතය අතර ඇති වෙන විදිහට බල වර්ග දෙක අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් ජලය අතර ඇති වෙන ඒවා ආශක්ත බල විදිහට, සංසක්ත බල විදිහට, ජලය වාතයත් එක්ක ඇති වෙන එකට ආශක්ත බල කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? මූලික වශයෙන් ගත්තොත් එහෙම ඔය බන්ධනය දිනන්නේ කොයි පැත්තද කියන එක තීරණය වෙන්නේ ඔය දෙන්නගේ ප්‍රබලතාවය අනුව. එහෙනම් ජල පෘෂ්ඨයේදී නම් ජලය අතර බන්ධනය නැත්නම් සංසක්ත බල ප්‍රබල නිසා එයාලා දිනලා පොඩ්ඩක් පෘෂ්ඨයේ වක්‍රතාවයක් ඇති කරගන්නවා. ඊළඟට ඔන්න ඔය ඉතින් තමයි ඔය බලය කියන එකේ බල දෙකකට බෙදෙන්නේ. හරිද? තමන්ගේ උන් සහ තමන් සහ අනික් උන් අතර. හරිද? right. දැන් බලමු ඕකේ මොකක්ද සම්බන්ධතාවය මේ පාඩමට තියෙන්නේ කියලා. මම හිතනවා මෙතන ටිකක් තේරෙන්න ඇති කියලා. හරිද?
තේරුම් නැත්තම් කියන්න. right ඉස්සරහට යන්න. දැන් මොකද තිබ්බද නෑ නේ. right සිමුලේෂන් නෑ. හරි right. හරි. දැන් ඕකෙන් අපිට පොඩි දෙයක් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔයාලා දැකලා ඇති මේ රූපේ තියෙනවා සාමාන්‍ය අපේ ජනල එක වගේ තියෙන වීදුරුවක තියෙන ජල බින්දු රැඳිලා තියෙන විදිහ. හරිද? මේක දැකගන්න මේක නම් දැකලා නැති දෙයක් මේ රසදිය වගේ එකක් ඉස්සරත් කිව්වා පෘෂ්ඨයකට වැටෙනවා මෙහෙම තියෙන. දැන් මෙතන ප්‍රධාන වෙනස්කම බලන්න මේ රසදිය හරිය ලස්සන රවුම් වගේ තියෙන්නේ. ලස්සන තියෙනවා. මේ මෙතන තියෙනවද එහෙම නෑ නේද? මෙතන බලන්න ඕනියන් ඇදිලා ගිහින් නිකන් පැතිරිලා ස්වභාවය වැඩි වෙච්ච ඒ වගේ අංශු සෙට් එකක් තමයි ওই ජලය වීදුරු අතර තියෙන්නේ. රසදිය වීදුරු කතාව ඊට වැඩිය වෙනස්. හරිද? ඒක ඔයක පැහැදිලි කරන්න ඔය සංසක්ත සහ ආසක්ත බල කියන කතාවෙන් කියන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් කෙටියෙන්ම කිව්වොත් කතාව ජලය විදුරු අතර තියෙන්නේ අර නිකන් ලංකාව චීනය අතර සම්බන්ධයක් වගේ ටිකක්. හිතමු ලංකාවේ සෙට් එකක් ඉන්න උන් කැමති චීනෙ උන් එක්ක ඉන්න වගේ. උන් කැමති පැතිරිලා ඉන්න. ජලය ගත්තොත් ජලය අතර ඒවට වැඩිය හරිද? ජල ජල අණුවක් සහ වීදුරු අතර ඇතිවන බලය වැඩි. හරිද? ජල අණුවක් සහ වීදුරු අතර ඇති වෙන බලය වැඩි නිසා ජලය එකට වැඩිය ජල අණුවක් වීදුරු අතර ඇති වෙන බලය වැඩි නිසා එයාලා පැතිරිලා යන ස්වභාවය වැඩි. හරිද? ඒ කියන්නේ තමන්ගේ උන් එක්ක ඉන්නේ අඩුවෙන් වුණාම උන් පැතිරිලා යනවනේ එක එක රටවල් වලට වගේ තේරුණාද? ඒ වගේ. හැලෝද? ඒ වගේ ඉතින් තමයි ඔය හේතු වෙන්නේ ඔය විදිහට වීදුරු පුරාවට පැතිරිලා යන්නේ. හරිද? අනිත් පැත්තට රසදිය වීදුරු ගත්තොත් රසදිය ටිකක් අමුතු කතාවක් තියෙන එක්කෙනෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා රසදිය වට හැමතැනින්ම පොඩි පොඩි අමුතු කතාවක් තියෙනවා. මෙයා ලෝහයක් ද්‍රවයක් විදිහට ඔය වගේ අමුතු කතා තියෙනවා. මේකෙදි පොඩි අමුතු සීන් එකක් තියෙනවා. මෙයා කමංගේ උන් එක්ක ඉන්න තමයි වැඩිපුර කැමති. පොදියක් වගේ එකට ඉන්න තමයි උන් කැමති. ඒ හින්දා අර පිට ඉන්න වීදුරු රසදිය අතර බන්ධනයේ වැඩිය උන් වැඩිය කැමති නෑ ඒවට. ඒ සීන් වලට වැඩිය ආස නෑ. රසදිය අතර එකට බන්ධන ප්‍රබලතාවය වැඩි. ඒ හින්දා රසදිය අතර ඇති වෙන බන්ධන ප්‍රබලතාවය විසින් අර බන්ධන ප්‍රබලතාවය ටිකක් අතහැරලා ගණන් ගන්නෑ. ඒ හින්දා මු එකට නිකන් ගුලි වෙලා බෝල වෙලා වගේ ඉන්න එකට තමයි ඔය හේතු වෙලා තියෙන්නේ. ඒ හින්දා යා පැතිරිලා යන්නේ. එක දැනක ඉන්න තමයි හොදිස්සෙන් බලන්නේ. හරිද? ඒක තමයි උතන ඔය කතාවේ සාරාංශය. අපි නිකන් කියවල බලමු. හරි. අන්න ජලය versus වීදුරු කියලා දෙනවා. පිරිසිදු වීදුරු පෘෂ්ඨයක් මත ජලයේ ස්වල්පයක් දැමුම විට එය බිඳු ලෙස නොතිබී පෘෂ්ඨය ඔස්සේ විසිරලා යනවා. හරිද? ඒක තමයි වෙලා තියෙන පෘෂ්ඨය ඔස්සේ විසිරලා යන වතුර බෝධන වීදුරුවකට හැලුවොත් ඕක නිකන් එන ගඟ ගැලුවා වගේ වෙනවා. විනාශ වෙනවා. හරි. right. බලන්න හේතුව ජල අණුවක් වීදුරු අණුවක් අතර ඇති වෙන ආසක්ත බලය. ජල වීදුරු කියන්නේ ආසක්ත බලයක්. හරිද? ජල අණු දෙකක් අතර ඇති වෙන සංසක්ත බලයට වඩා වැඩි. දැන් අර කලින් කතා කරේ එන එකක්. හරිද? වාතයයි ජලයයි. මෙතන කතා කරන්නේ ජලයයි වීදුරුයි කියන්නේ. හරිද? right. අපිට පාඩමේ ඉස්සරහට අවශ්‍ය වෙන්නේ ජලයේ වීදුරු තමයි. නැත්නම් රසදිය වීදුරු තමයි අපිට අවශ්‍ය. හරිද? right. right. ඊට වැඩිය වැඩි. එහෙනම් මොකද වෙන්නේ? වෙනස් වචන වලින් කිව්වොත් ජලය තමන්ගේ අණු වලට වඩා වීදුරු වලට ආදරය කරනවා. ඒකයි වැඩි වෙලා තියෙන්නේ. හරිද? තමන්ගේ උන්ට වැඩි පිට උන්ට ආදරය කරනවා. එහෙනම් මොකද වෙන්නේ? බලපන් ලස්සනට කියලා දෙනවා. ජලය වීදුරු බදාගෙන පැතිරෙයි. හක් එකක් දෙනවා කියලා කියන්නේ. හරිද? ඒතර මොකද වෙන්නේ? ජලය වැඩිපුර පැතිරිලා යනවා නැත්තම් මේකට කියනවා අපි වීදුරුව අපි කියන මේවා මේකට කියනවා අපි සාමාන්‍යයෙන් වීදුරු තෙත් කරනවා කියලා කියනවා. උෂ්ණත්ව මානවල බලවක ඉගෙනගෙන තියෙනවා. හරිද? තාප ඉවරෙන්න. රසදිය උෂ්ණත්ව මානය සහ මධ්‍යසාර උෂ්ණත්ව මානය සම්බන්ධව කතා කරලා තියෙනවා. රසදිය වීදුරු තෙත් නොකරයි කියලා කියනවා. හරිද? නමුත් මධ්‍යසාර වීදුරු තෙත් කරනවා කියන කතාවක් කියන්නේ ඒකේ පොඩි අවාසියක් තියෙනවා කියලා කියනවා. ඔය තෙත් කරනවා කියන කතාව කියන්නේ නිකන් ඇදිලා ඉන්නවා අල්ලගෙන ඉන්නවා වැඩි වගේ. උෂ්ණත්වය අඩු වැඩි වෙද්දි ටට්ටක් ගාලා උඩ පල්ලට යන්න බෑ. බැඳීම් තියාගත්තොත් ඒ වැඩේ කරන්න බෑනේ. රසදිය කියන එක තම තමන්ගේ උන් අතර තමයි බැඳීම් තියාගෙන ඉන්නේ. අර වීදුරුත් එක්ක එච්චර සම්බන්ධයක් නැහැ. හින්දා උඩ අතෑරලා දාලා ටට්ටක් ගාලා උඩ පල්ලට යන්න පුළුවන්. ඒ හින්දා තමයි හොඳ. ඒ පැත්තෙන් ගත්තොත් හරිද? නමුත් දෙන්නගේම සාපේක්ෂව හොඳ නරක තියෙනවා. මධ්‍යසාර ගත්තොත් ඌ ටිකක් යන්න අකමැති. ඌගේ ඝර්ෂණය වගේ එක වැඩි. ඒ හින්දා අර ටිකක් උෂ්ණත්වය ටක් ගාලා වෙනස් වුණොත් ටක් ගාලා ඌ යන්නේ නැහැ. චුට්ටක් වෙලා ඉඳලා තමයි යන්නේ. ඒ වගේ සීන්. හරිද? ඒක තමයි ඔය වීදුරු වලත් කතාව. වීදුරු
සහ ජලය අතර කතාව ඒ වගේ නිකන් මධ්‍යසාර උෂ්ණත්වමානයේ කතාවක් වගේ. හරි. මේ හැම එකක්ම නිකන් අර කනෙක්ට් වෙවි නිකන් පැහැදිලි වෙන විදිය තමයි මේ අවසානයේදී තේරෙන්නේ. හරි. මේ අවසාන පාඩම් වලින් අර කලින් ඉගෙන ගත්තේවා තේරුම් කරගන්න පුළුවන් ලස්සන. දැන් ඉදා කතාවේ අපි අර අප මේ අපි ගත්තොත් එහෙම අර මේ වායු ප්‍රතිරෝධයේ සම්බන්ධව කතාව අපි පැහැදිලි කරගත්ත වායු ප්‍රතිරෝධය නැහැ කියලානේ කතා කරන්නේ. නමුත් ඒක තියෙනවා. ඒක කොහොමද තිබ්බොත් එන්නේ කතාව අපි කතා කරගත්ත නේ වගේ. හරිද? ඊටසේ රසදිය වීදුරු ගත්තාම බලන්නකෝ. එතකොට මේ බලන්න පෘෂ්ඨයේ වීදුරු පෘෂ්ඨය මත රසදිය ස්වල්පයක් දැම්මු විට එය විසිරී යන්නේ නැහැ. විසිරලා යන්නේ නැහැ. හරිද? ওই විදිහට තමයි තියෙන්නේ කුඩා ගෝලාකාර බිඳු විදිහට තියෙනවා. හරියට නිකන් අර මට කිව්වේ නෙළුම් කොළේ උඩ තියෙන්නේ. ඒ වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට මේකේ කතාව රසදිය අණු දෙකක් අතර සංසක්ත බල අර රසදිය අණුවකුත් වීදුරු අණුවකුත් අතර ඇතිවෙන ආසක්ත බල වලට වැඩිය වැඩි. තම තමන්ගේ උන් අතර ඉන්න පුළුවන්. ඉන්න කැමැත්ත වැඩි. රසදිය වීදුරු වලට ආකර්ෂණය වෙන තම වර්ගයාට රසදිය වීදුරු වලට ආකර්ෂණය වෙන්න ඇති කැමැත්ත. හරිද? කැමැත්ත වැඩි. හරිද? එබැවින් ඒවා වීදුරෙන් ඈත් වෙලා ගෝල විදියට ඉන්නවා. පුළුවන් තරම් එකට එකතු වෙලා ගෝල විදියට ඉන්නවා. පෘෂ්ඨ වර්ග වල අඩු කරගන්න තමයි හැමෙන්නේ. පුළුවන් තරම් එකට ගන්නේ පෘෂ්ඨ වර්ග වල අඩු වෙන්නේ. ඒක තමයි මේ කතාව කියන්නේ. හරිද? රයිට් ඊට පස්සේ රසදිය මගින් වීදුරු තෙත් කරන්නේ කියලා කියනවා. එහෙනම් බලන්න අර ද්‍රව වර්ග දෙකක් තියෙනවා බා වීදුරු තෙත් කරන සහ වීදුරු තෙත් නොකරන එක. ජලය ගැන වීදුරු තෙත් කරන එක. ඒ කියන්නේ යාළගේ සංසක්ත බල වලට වැඩිය ආසක්ත බල වැඩි. ඒ හින්දා පිට උග්‍රක ආකර්ෂණය වැඩි. රසදිය කියන්නේ සංසක්ත බල විශාල ප්‍රබලතාවය ආසක්ත වලට වැඩිය වැඩි. ඒ හින්දා යාළ වීදුරු තෙත් කරන්නේ නැහැ. එයා තමන්ගේ උන්වත්සේ ඉන්න තමයි කැමති තියෙන්නේ. හරිද? ඔය විදිහට තමයි කතාව දෙකට කැඩෙන්නේ. මේකත් ඉස්සරහට යද්දි ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේකත් පොඩි සංකල්පයක් වලට පැහැදිලි කරලා දෙන්න. හරිද? හැදින්වීම වගේ තමයි තාම යන්නේ. හරිද? රයිට්? ඊට පස්සේ මේක බලන්න කියනවා ඔබ දකින ඕනෑම ද්‍රවයක හැඩය තීරණය වන්නේ මෙම බල දෙකේ ජයග්‍රහණය හෝ පරාජය මතයි. ඕනෑම එකක ඕක තියෙනවා. ওই බල යම් කිසි ප්‍රමාණයකින් හෝ තියෙනවා. දැන් නිකන් හිතන ලංකාව ගත්තොත් ලංකාවේ උන්ට විතරක් ආදරය කරන්නේ උන්ද නෑනේ. ලංකාව ගත්තොත් ලංකාවේ එකෙක් දෙන්නෙක් හරි ඉන්න වෙන රටකට තමන්ගේ රටට වැඩිය කැමති කෙනෙක්. සමහර යාළුවෝ ඉන්නවා තමන්ගේ පොඩි කාලේ ඉඳන් සමහරවන් කැමති කොහෙද කොහේ හරි හිතමු නිකන් ඕස්ට්‍රේලියාවට කැමති පොඩි කාලේ ඉඳන් ලංකාව සෙට් නෑ මේ රටට ආස නෑ. අපි කැමති ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාව අල්ල ගන්නවා කියලා කිව්වොත් උන් මෙහෙට සතුටුයි. හරිද? සමහරවන් ඉන්න පිස්සු දෙයක් අපි කැපුවත් ලංකාවේ එහෙම සීන් එකක් තියෙනවා. හරිද? ඒ වගේ. හැබැයි ඔය හැම එකම එහෙම කැපුවත් ලංකාවේ උන් ඉන්නවද නැහැ. එහෙම නෑනේ. එකෙක් දෙන්නෙක් හරි ඉන්නේ. හරිද? ලංකාවට ආදරේ වැඩි නම් ලංකාව අන්න ස්වාධීන රාජ්‍යයක් විදිහට තියෙයි. හරිද? නැත්තම් යුද්ධයකට ආවොත් එහෙම ලංකාවට ආදරේ අඩුයි නම් මොකද වෙන්නේ? ඕස්ට්‍රේලියාව අල්ලගන්න. ඒ වගේ. චීනය අල්ලගන්න. ඒ වගේ තමයි. හරිද? ජලයේ වීදුරු අතර ජලය අතර කට්ටිය කැමති ඉන්න කැමති වුණොත් ඉන්නවා. අර එහෙම කට්ටියත් ඉන්නවා. දෙකේ තීරණය දිනමුද ආකාරයෙන් තීරණය වෙන්නේ වැඩිපුර ප්‍රබලතාවයකින් කාගේද කියන එක මත. හරිද? ආසක්ත බල වැඩි නම් ඔය වීදුරු ජලය අතර වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඇදිලා යනවා එළියට. පැතිරලා යනවා. හරිද? එහෙම නැත්තම් එකට හිට වෙනවා. ඕක තමයි ඔය සංසක්ත සහ ආසක්ත බල අතර සම්බන්ධතාවය නිසා වීදුරු තෙත් කරන සහ තෙත් නොකරන විදිහට ඔය කැඩෙන එක. හරිද? රයිට්. මම හිතනවා කතාව තේරෙන්න ඇති කියලා. හරිද? රයිට්. එහෙනම් මේ මම මේක මට පොඩ්ඩක් කියන්න බලන්න තේරුණාද කියලා. මෙහෙම එකක් කරලා දාන්න අනිවාර්යෙන්. ලයික් එකක් දාන්න. හරිද? ලයික් එකක් දාන්න. very good. කොහොමද බලන්න? ලයික්. very good. right. right. දැන් ඊළඟ කතාවට යන්න. දැන් ඕක තමයි අපි මෙච්චර වෙලා කතා කරමු නිකන් හැදින්නේ වගේ. දැන් තමයි ඇත්තනම පෘෂ්ටිකාරය කියන එක අර්ථ දක්වන්නේ. ඇත්තට මෙතන මේ අර්ථ දැක්වීම විතරයි බං මේ නිකන් අර ඔෆිෂියල් අර්ථ දැක්වීම කියන වගේ එකට තියෙන්නේ. අනික් ඒවා එහෙම ඔෆිෂියල් නෑ. අපි නිකන් දන්න කියන දැනටම දන්නේ වගේ නිකන් හදන් යන සීන් එකක් තියෙනවා. ඒක හින්ද වැඩි නිකන් අර ලොකු ඔෆිෂියල් සමීකරණ කතාවක් නෑ වගේ කිව්වේ ඒක. හරිද? දැන් ඉතින් අපි දන්නවට දැන් පෘෂ්ටිකාත්මක කතාවෙට සෑහෙන්න කතා කරා. හරිද? බලගත් කතාවක් කතා කරා. දැන් අර වක්‍ර වෙන්නේ කොහොමද? ඔය ඔක්කොම මකුල් කතා කරන්නේ. දැන් ඕක අපි කතා කරා අර පෘෂ්ඨයක නිකන් ඇදෙන සුළු ස්වභාවය. ජලය නිකන් අර පටලයක් වගේ හැසිරෙන එකට පෘෂ්ටිකාතතිය කියලා කියනවා කියලා අපි කතා කරා.
හරිද? එහෙනම් දැන් මේක මැඩ ගන්න විදිහක් තියෙන්න බැරි මම අපිට. හරිද? මේක මනින්න ඕනේ කොහෙන් හරි. හරිද? දැන් මේක මනින්න බෑ. අපි දැන් දන්නවා අපේ ඇස් දෙකට දකින්න දේවල් ෆිසික්ස් වලින් මැතමැටික්ස් පැත්තෙන් නැත්නම් ගණිතමය ආශ්‍රයෙන් පැහැදිලි කරගන්න කියන භෞතික විද්‍යාව කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් පරිසරයේ දකින්න දේවල් පැහැදිලි කරන එක දැන් එතකොට මේ පුස්තිකාල්පය කියන එක ගණිතමය වශයෙන් පැහැදිලි කරගන්න වෙන්නේ. අන්න ඒක කරන විදිහ තමයි මෙතන මේ කියන්නේ. මහලු දෙයක් නෑ ඒක අපිට කියලාම තියෙනවා. හරිද? ඔබ ඔය විදිහටම හරියට හොඳටම ඔලුවට දාගන්න ඕනේ. හරිද? මේ කියන එක හොඳට ඔලුවට දාගන්න. හරිද? right. මෙන්න මෙහෙම එකක් කියනවා. ද්‍රව පෘෂ්ඨයක් මත අදින ලද කල්පිත රේඛාවක් සිතින් මවා ගන්න කියලා කියනවා. උඹලට මවා ගන්න බෑනේ. ඒ නිසා මම අදිනවා. හරිද? මොකක්ද? මෙන්න මේ වගේ රේඛාවක්. හරිද? ජල පෘෂ්ඨයක් ගත්තොත් ජල පෘෂ්ඨයක නිකන් උඩින් නිකන් මෙහෙම ඉරක් ඇදලා තියෙනවා කියලා හිතන්න. හරිද? මේ පොඩි ඉරක් ඇදලා තියෙනවා. හරිද? right. දැන් යමු බලන්න පෘෂ්ඨය මත ඇඳී කල්පිත රේඛාවක ඔබට පෘෂ්ඨය මත ඇඳී කල්පිත රේඛාවක ඒකක දිගක් මත ඊට ලම්බකව ඒකක දිගක් මත ඔන්න බලන්න හරිද ඒකක දිගක් මම හැමදෙස්සෙම කියනවා ඒකක කියලා ආපු ගමන් ඒක යටට යන්නේ හරිද ඒකක දිගක් එහෙනම් උඩ මොකෙක් හරි එකෙක් ඉදිද්දී දිග කියන එක යටට යනවා හරිද ඒකක දිගක් මත ඊට ලම්බකව හරිද දැන් මේ අපි ඇඳගත්තනේ මේකක් මොකද්ද මේ දිගක් රේඛාවක් ඇඳන්නේ කල්පිත රේඛාවක් ඇඳලා හරිද ඕකේ ඒකක දිග එකක් වෙන එකක් අතර දිග එකක් වෙන එකෙක්ට ලම්බකව මේකේ දිග එකක් වෙන එකක් කියන්නේ මෙහෙම නිකන් පොඩි දිග එකක් වෙන එකක් කියලා දන්නවෝ හරිද ඔය වගේ හරිද ඕකට ලම්බකව එක් පැත්තක් මත පෘෂ්ඨ ඔස්සේ ක්‍රියා කරන බලය ඔය එක් පැත්තක් කියන එක තේරෙයි හරිද මෙහෙම මේ ලම්බකව ක්‍රියා කරන බලයට තමයි කියන්නේ මෙහෙම දැන් ලම්බකව ගත්තොත් එහෙනම් මේ විදිහට ලම්බකව බල ක්‍රියාත්මක වෙනවනේ හරිද ඕකකට තමයි අපි කියලා තියෙන පෘෂ්ටිඝාතී දැන් මේක බලය කෙනෙකුට දෙන්න ඕනේ ඒක දිග මත මේ බලන්න දෙකකට ගන්නවා ඒක දිග මත ඊට ලම්බකව එක් පැත්තක් මත කොහෙන් හරි බලය කොහෙන් හරි බලයක් කියනවා එහෙනම් පෘෂ්ටිඝාතී කියන එක හැදින්වෙන්නේ මෙන්න මෙහෙම හරිද අපි කටපාඩම් කරේ නෑ නිර්වචනය අපිට දීලා දෙනවා. නිර්වචනයක් කියන එක අපිට කරන්න බෑනේ කවුරු හරි කරපු එක. ඒකෙන් අපි සමීකරණය මේ විදිහට තමයි කරන්නේ. හරිද? ඒකක දිගක් ජල පෘෂ්ඨයක ඇත්තටම කොහොම ඉරක් අදින්න බෑනේ මම වතුරේ ඉරක් අදින්න බෑ. ඒක අර මොකද්ද සිංහල වල මොකක් හරි වක්තා පිළිලද්ද මොකක්ද එකක් තියෙනවනේ කියමනක් දේවල කියන්නේ මම දන්නේ මට මතක නැහැ සිංහල. හරිද? අර නිකන් තියේ රේඛාවක් හරි මොකක් හරි එකක් තියෙන්නේ. අන්න ඒ වගේ අර අදින්න බෑනේ. ඒක ඇන්දොත් දිග එකක් වෙන ඉරක් ඇන්දොත් එයාමද එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවනේ. මොකද්ද ඔය එක පැත්තක් කියන්නේ? මෙහෙමයි. හරිද? ඕක හොඳටම තේරෙයි. ඉස්සරහදී අපි පැහැදිලි කරනවා සබම් බුබුලු ඊට පස්සේ වායු බුබුලු ගැන කතාව. දැන් මෙන්න මෙහෙම කියන්නම්කෝ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔය වායු බුබුලක් හිතන්නකෝ වතුර ආසේ තියෙන. වතුර ආසේ තියෙන වායු බුබුලක් ගත්තොත් නැත්නම් අපි මෙහෙම ගමු බැලුම් බෝලයක් ගන්නකෝ. බැලුම් බෝලේ පුම්බපු බැලුම් බෝලයක්. පුම්බපු බැලුම් බෝලේ පෘෂ්ඨ කීයක් තියෙනවද? කියපන් බලන්න අද මේ chat එකේ කියන්න බලන්න මේ පුම්බපු බැලුම් බෝලයකට පෘෂ්ඨ කීයක් තියෙනවද? පෘෂ්ඨ කීයක් තියෙනවද? කියන්න බලන්න. පෘෂ්ඨ කීයක් තියෙනවද? හ්ම් උත්තර දෙන්නේ නැහැ. ලැජ්ජෙන් එනවා. උත්තර දෙන්නේ ලැජ්ජෙන් එපා හරිද? මම ලැජ්ජෙන්. හ්ම්. તો දෙකක් තියෙනවා නේ. හරිද? right. පෘෂ්ඨ දෙකක් තියෙනවා. අතුරු පෘෂ්ඨේ පිට පෘෂ්ඨේ. ඇතුළු පෘෂ්ඨය ගත්තොත් එහෙම ඒක අපිට පේන්නේ නැති එකනේ. ඕකේ ඇතුලේ තියෙන්නේ වාතය. පිට පෘෂ්ඨය ගත්තොත් ඒකෙත් වාතය. හරිද? එතකොට ඔය ජලය කියන එක ගත්තොත් ජලයේ ඔය ඇතුළු පෘෂ්ඨයක පිට පෘෂ්ඨයක දෙකක් හිටිනවනේ. ඔය වගේ තැනක් ගත්තොත් ඔක හොඳට තේරෙන්නේ බලට අර අතෙන්ට ගියාම. දැනට ඔක තේරෙන්නේ නැහැ. ඇයි ඔය දෙකක් කියන්නේ එකක් කියන එක එතනින් තේරෙයි. හරිද? දැන් ජලයේ ඇතුලේ ඇති වෙච්ච වායු බුබුලක් ගත්තොත් වායු බුබුලේ පිටත පෘෂ්ඨයේ ඉන්න සම්පූර්ණ ජලය. ඇතුළු පෘෂ්ඨයේ වාතය. පෘෂ්ඨ දෙකක් තියෙනවා. හරිද? එතකොට මේක මේ අර්ථ දැක්වීම දී දෙන්නේ එක් පෘෂ්ඨයක්. පැත්ත. එක් පැත්තක්. එක පැත්ත. ඒකයි ඔය කියන්නේ. හරිද? එතකොට ඔක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ එක පැත්තක් කියන කතාව. MCQ වලදී වැරදෙන තැන. හරිද?
රයිට්. අපි මේක මේ රූපය අඳ ගන්න ඕනේ. මම මේක ලස්සනට අදින්න ටිකක් හැදලා නෙමෙයි. හරි. රයිට්. මේක මගෙත් එක්ක දැන් ඔය අඳ ගන්න රූපේ. රයිට්. මම මෙහෙම පොඩි ටික ඒකකයක් වෙන රේඛාවක් අඳිනවා. මේ විදිහට. කෙලින් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ලම්බක වෙන විදිහට එක් පැත්තකින් ඇති වෙන බලය තමයි ඔය දෘෂ්ටිඝාතය කියන්නේ. මේ එක් පැත්තක් කියන එක මේක දෙපැත්තමනේ කියන්න එපා. හරිද? ඒක නෙමෙයි මේ කියන්නේ. හරිද? එක් පැත්තක් කියන්නේ අර ස්තරයක් වගේ එක. හරිද? මේ උඩ පැත්තයි යට පැත්තයි කියන එක. මේ අපි උඩ පැත්තේ මම කතා කරන්නේ. ඒක මම දන්නේ නැහැ. තේරුම් නැත්නම් අතට තීරි. හරි. මේ වගේ. හරිද? හරි. එතකොට ඔක අඳගන්න. right. දැන් ගත්තොත් එහෙම ඔය ඒකක දිගකදී තමයි ඔය t කියන එක ඇති වෙන්නේ මේ. එකයි අපිට ටික දාන්න වෙනවා. මේ t එක. y වගේ කපුවක් t. හරිද? එතකොට මේ ඇවිල්ලා 1 මීටර කියන්නේ අපි ඒකක දිගක් වගේ කියන එක සලකමු. මෙයාගේ දිග එකක් වෙන හින්දා. හරිද? මේක තමයි ඒකට අර්ථ දැක්කේ. හරිද? ඒකට සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් මේ වගේ ලොකු රේඛාවක්. දිග මොකක් හරි L දිගක් වෙච්ච කෙනෙක් ගන්න පුළුවන් අපිට. නේද? L දිගක් වෙච්ච කෙනෙක් ගන්න මෙයාගේ දිග L නම් මේ විදිහට. හරිද? ඕකේ හැම එක්කෙනෙක්ටම ඒකක දිගකටම t කොහොමද තියනවද t ඔය විදිහට තියනවද නේද? ඔව් t ගොඩාක් තියෙනවා නේ. හරිද? ඔය ඔක්කොම හින්දා මොකද වෙන්නේ? සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවා. හරිද? මේ ඔක්කොම හින්දා සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවා. ඒතකොට t ඔක්කොගේම එකතුව සම්ප්‍රයුක්ත බලයක් විතර ගන්න පුළුවන්. හරිද? ඒතර ඕක නිසා යම් කිසි හැසිරීමේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක අපි කතා කරමු ඉතින්. හරි? ඒ ওই රූප දෙකේ හිමීට දාගන්න මම හිතනවා කතාව තේරෙන්නේ නැති කියලා. හරිද? ඒක ඔක ලස්සට දාගන්න. right. දැන් ඔබ හරි. හරි. ඊට පස්සේ දැන් ඔය කතාව හරියට ඊළඟට දැන් අපි සමීකරණය ගන්න යන සමීකරණය අපි කලින් හදුවට පුතායක් කරමු. කල්පිත L දිගක රේඛාව මත ඊට ලම්බකව එක් දිශාවට පවතින මූල බලය F නම් ඔය අර කතාව තමයි. අර මෙතනදී අපි කතා කරේ. ඔක කොහොමද එන්නේ? T සමාන F බෙදීම L. හරි නේද මේ? මේ සම්පූර්ණ එකම බලන්න මේ සම්පූර්ණ එක වටේට මේ දෙනවා F බලයක්. හරිද? ඒක L වලින් බෙදුවොත් L දිගෙන් බෙදුවොත් ඒකක දිගක් මත බලය එනවා. ඒකනේ පුෂ්ටිකාත් දිග අර්ථ දක්වලා තියෙන්නේ. එහෙනම් හරිද? මේකේ ඔයාලා ඉඩ ඇති මෙතන මේක ලිව්වට මේක තියෙන එකට පස්සේ ඔයාලා මෙහෙම දාගන්න පෘෂ්ඨිකාතී සමානව t සමානයි f බෙදීමේ වේ කියලා දාගන්න. පෘෂ්ඨිකාතී සමානයි ඒ නිසා පෘෂ්ඨිකාතී සමානයි t සමානයි f බෙදීමේ l වේ. ඔය විදිහට තමයි එන්නේ කියලා දාගන්න. හරිද? මේක ඕනනම් කොටු කරගත්තොත් තමයි. හරිද? කොටු කරගන්න කැමති. හරිද? right. ඊළඟට මේකේ ඒකක මාන අපි පොඩ්ඩක් ලියාගන්න තෝනේ යවුලා නැහැ. ඒකක වෙන්නේ මොනවද? නිව්ටන් බෙදීම මීටර. ඒ කියන්නේ nm ඍණ 1. හරිද? nm ඍණ 1. මාන වෙන්නේ නිව්ටන් කියන්නේ mlt ඍණ 2යි l එතකොට mt ඍණ 2ක් විදිහට තමයි මාන එන්නේ. ඔබලා මේ මොනවාද පොඩි කාලේ පොඩි නෙමෙයි ඒල මුල් කාලේ පොඩි නෙමෙයි නේ පොඩි නෑ දවස් ලොකුයි දැනුත් ලොකුයි නේ ඉගෙන ගත්තා මාන පාඩමෙන් නේද ඉන්ටීරියර් කටපාඩම් කරපුවා දැන් ඔන්න සම්පූර්ණයෙන් පැහැදිලි වෙනවා හරිද රයිට් මම හිතනවා මෙතෙන්ට එනකන් කතාව තේරෙන්නේ නැති කෙනෙක් පෘෂ්ටිඝාතී කියන්නේ කෙලින්ම t සමාන f බෙදීමේ මේක ගණන් හදන්න ඕනේ වෙන්නේ සූත්‍ර ව්‍යුත්පන්න කරත් හරි රයිට් ඕකේ එහෙනම් අපි ඉස්සරහට යමු හරිද මම හිතනවා වැඩේ හරි කියලා right හරි එහෙනම් ඉස්සරහට යමු දැන් හරි දැන් මරු කතාවක් තියෙනවා දැන් බලන්න හරිද ඊළඟ තියෙනවා අර ද්‍රව පෘෂ්ඨ හැඩය සහ ස්පර්ශ කෝණය කියන එකක් කතා කරන්නේ නැහැ මොකක්ද ඒ කතාව හරි කියවගෙන යමු ද්‍රවයක් වාදනයක බිත්ති අසලදී හැසිරෙන ආකාර නිරීක්ෂණය කරන ප්‍රධානම නීතිය හරිද ඒ කියන්නේ අ අපි කතා කරා මෙන්න මෙහෙම එකක් හරිද
වීදුරු තෙත් කරන තෙත් නොකරන කතාවක් කතා කරන්නේ. ඕක ගැන වගේ තමයි අපි දැන් මේ කියන්න යන්නේ. අයත් එකම තමයි මේ කියන්නේ එකම කතාව කියන්නේ. හරිද? එකම මගුල කියන්නේ. හරිද? වෙනස් එකක් නෙමෙයි එකම කතාවක් කියන්නේ. හරිද? දැන් බලන්න. හරිද? right. මෙහෙමයි. ඔය මේ පොඩි කතාවක් කියන මෙන්න මේක හොඳට බලගන්න. ද්‍රව පෘෂ්ඨයේ හැඩය නිතරම එහෙම ක්‍රියාත්මක කරන සංප්‍රයුක්ත බලයට ලම්බ වන විදිහට සැකසෙන්න ඕනේ කියලා කියනවා. මොකක්ද ඒ කතාව කියන එක එච්චර හිතන්න බැස් වෙන්නේ නැහැ. මම කියන්නම් අහන්න. දැන් මෙතන මේ මෙන්න මෙයා ගත්තොත් මෙන්න මෙයා මම මේක මෙහෙම කියන්නම් මෙන්න මෙයා ගත්තොත් මෙන්න මෙතනදී තියෙනවා ජලය අතර බල මේ ජලය ඉන්නේ මේ තේරෙනවද ජලය සහ ජලය මෙයා කවුද වීදුරු අර බල තියෙනවා දැන් ඌවගේ සංප්‍රයුක්තයක් එන්න බෑ තේරෙනවද ඔය දෙකේ සංප්‍රයුක්තයක් එන්න ඕනේ කොහේ හරි ප්‍රතිඵලයක් එන්න බෑ ඔය දෙකේ ඒ ප්‍රතිඵලය තමයි මෙතන මේ ත්‍රිකෝණය ගහලා පෙන්නන දෙන්නේ. ඇයි ඒ ජලය ඇතුළට අරවා මේ පැත්තට. ඒකේ ප්‍රතිඵලය එන්නේ නිකන් අර බල සමාන්තර ක්‍රමයේ දාලා මේ පැත්තට වගේ. හරිද? right. ඊට පස්සේ කියනවා මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලයට ලම්බක වෙන්න තියෙන්න ඕනලු පෘෂ්ඨයක හැඩ. මෙහා මෙහෙට සංප්‍රයුක්ත බලය මෙහෙට නම් බලපං. මේක මෙහෙම ඇන්දොත් හරියනවද? මේක මෙහෙම ඇන්දොත් ඔය මේක මෙහෙම ලම්බකයිද? නෑනේ. බැකෝ. හරිද? ලම්බක වෙනවද? නෑනේ. ලම්බක වෙන්න ඕන ඉඳ තමයි මෙහෙම ඇල කරලා තින්නේ. එතකොට ලම්බකද? එතකොට ලම්බකයි තේරෙනවද? වක්‍රයක් රවුමක් වගේ එක දින ලම්බකයි නෙමෙයි. තේරෙනවද? අන්න ඒක තමයි යා ඒ විදිහට ඇලවෙන්නේ. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිද? ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි බලන්න. ප්‍රධාන ආකාර දෙකකින් ওই කතාව වෙනවා. වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අර කලින් කතා කරානේ. රසදියයි වීදුරු හැමතැනම රසදියයි වීදුරු කතා කරන්නේ. හරිද? වීදුරු සහ රසදිය රසදිය වීදුරුයි ජලය වීදුරුයි. හරිද? ජලය වීදුරුවේදී සංසක්ත බල වලට වැඩිය ආසක්ත බල වැඩි. හරිද? එතකොට වීදුරුව පැත්තට ඇදගත්ත ප්‍රමාණය වැඩි. ඒකනේ මෙයා මේ එළියට ඇවිල්ලා තියෙන්නේ මේ. එළිය කට්ටියත් එක්ක සම්බන්ධතාවය වැඩි හින්දා. රසදිය වලදී කතාව වෙනස්. රසදිය තමන්ගේ පැත්තට. නැත්නම් රසදිය ඇතුළට කතාව වැඩි. ඒකින් තමයි ඇතුළට සම්ප්‍රයුක්තය ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? ඔය කොහොම මොනවා කිව්වත් අර පෘෂ්ඨයට ලම්බකව දෙන්න බෑ. හරිද? සම්ප්‍රයුක්ත බලයේ පෘෂ්ඨයත් එක්ක ලම්බක වෙන්න. ඕක කෙලින් යද්දත් ඔය එක අවස්ථාවකවත් ඔය කතාව මෙහෙට බලන්නුත් නෑ මෙහෙට බලන්නුත් නෑ. ඒ හින්දා අර ඇතුළට ඉන්නවනේ මෙයා බලේ ඇතුළට ඉන්නවා නම් ඇතුළට ඉන්නකොට මේක මෙහෙට ළමා ගන්න ඕන. ඒක තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? බලගේ මේ print out ගන්න දීපේකේ ඇති. මේදී මෙහෙම තියෙනකොට තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ මේ. එයා මේ පැහැල්ලා හදා. අනිත් පැත්තට එන එකට මේක මේ විදිහට එනවා. තේරුණාද? ඔය විදිහට තමයි ඇත්තටම රවුම් එන්නේ. මට මේක තේරුණාද කියලා පොඩ්ඩක් කියනවා ටක් ගන්න. තේරුම් නැත්නම් මම ආයෙ පැහැදිලි කරන්නේ. ටක් ගාලා කියන්න හරිද? මොකක් හරි දාපන් හරිද? තේරුණා කියන එක දානවා හොඳයි. තේරුණාද නැහැ. මොනවා හරි කියපල්ලා ඈ. නිදිදෝයි නෑනේ. ඇහෙනවද මගේ? ඇහෙනවනේ. හරි. නිදිද? නිදිද කීයද වෙලා? නිින්ද යන්න පුළුවන් වෙලාවකුත් නෙමෙයි ආවේ තාම. 10 ගාන වෙලා. ඔව්. ආහ් ඒක හරියට තේරුණා. අනික එක හරියට තේරුනේ නෑ. තේරුණාද? හ්ම්. හ්ම්. right. හරි. right. මේ හරි එහෙනම් මේ හරි. right. එහෙනම් කතාව හරි. දැන් උක තමයි කතාව. හරිද? එතකොට මේ ආයෙත් මම පැහැදිලි කරන්නම් මේක කියවලි වෙලා. හරිද? බලන්න සීන් එක සිනාරියෝ ඒ කියලා දෙනවා ආශක්ත බල දිනන අවස්ථාව තමන්ගේ. හරිද? සෝරි වෙනස් එක. හරිද? බලන්න ඝන බිත්ති ඇසල ඇති ද්‍රවාණු මත ක්‍රියා කරන ආසක්ත බලය සංසක්ත බලයට වඩා විශාල වූ විට සංප්‍රයුක්ත බලය ඝනයේ දෙසට බැවුම් වෙනවා. හරිනේ කතාව. පිටේ උන්ගේ බල ප්‍රබල වුණාම අර පිටට සංප්‍රයුක්ත වෙනවා කියන එක තමයි ඔය කියන්නේ. හරිද? මෙන්න මේක තමයි ඔය කියන්නේ. එතන බලන්න මේ පැහැදිලි නේද කතාව මේදී? මෙහෙම වුණාම මේ පැත්තට එනවා කියන එක තමයි ඔය කියන්නේ. හරිද?
right. ඒ හින්දා මේක බලයට ලම්බක වීමට ද්‍රව පෘෂ්ඨයේ යටි අතට වක්‍ර වෙනවා කියලා කියනවා. එහෙම වෙනවා කියලා කියනවා. මේකට නමක් කියනවා අවතල පෘෂ්ඨයක් කියලා. හරිද? මේකට අපි කියනවා අවතල පෘෂ්ඨයක් කියලා. ඕතනින් ලියන්න. අවතල පෘෂ්ඨයක් කියලා ලියගන්න. හරිද? මොකද ජලය වෙන්නන්නේ අවතල හැඩයක්. හරිද? ඒක ලියගන්න. හරිද? අවතල කියන වචනේ පොඩ්ඩක් ලියන්න. හරිද? ඊට පස්සේ ඊළඟ අවස්ථාව සංසක්ත බල දිනනවා. මෙන්න ඒ කියන්නේ අර රසදිය කට්ටිය දිනනවා. එතකොට වෙන්නේ මෙයාගේ සංප්‍රයුක්තේ මෙහෙම ඇතුළට එනවා. ඒකට සපෝට් එක දෙන්න. පෘෂ්ඨය මොකද වෙන්නේ? නිකන් මෙහෙම රවුම් කරනවා. නිකන් මේක තේරෙන්නත් ඕනේ. ඇතුළට ඇදලා ගත්තොත් නේ මෙහෙම රවුම් වෙන්නේ. නේ? මෙහෙම රවුම් වෙන්නේ ඇතුළට ඇදලා ගත්තොත් නේ. පිටේ වුන් ඇදලා ගත්තාම තමයි මෙහෙම තල්ලු වෙලා උඩට යන්නේ. තේරුණාද කතාව? ඇතුළට ඇදලා ගත්තොත් මෙහෙම තමන්ගේ වැත්ත. ඒක තමයි ඔහොම වෙන්නේ. හරිද? බලන්න ද්‍රවය යන අතර සංසක්ත බලය ආසක්ත බල වලට වඩා විශාල විට සංප්‍රයුක්ත වල ද්‍රවයේ දෙසට බැවුම් වෙනවා. හරිද? මෙම බලය ලම්බක වී පිට ද්‍රව පෘෂ්ඨයේ උඩු අතට වක්‍ර වෙනවා. මේක උත්තල වෙනවා. මේක උත්තල වගේ නේ. පැහැදිලිද? මාවක දෙකයි තියෙන්නේ. උත්තල සහ අවතල. දැන් ඉස්සරහට කතා කරන්නේ. හරිද? right. right. එහෙනම් මේක රසදිය. උදාහරණයක් වෙන රසදිය කලින් එක ජලය. හරිද? මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. ඒක උත්තලකින් ලියන්න. හරිද? right. ඔය විදිහට තමයි ඔය ස්පර්ශ කෝණය කියන එක හැදෙන්නේ. හරිද? තාම කිසිම තේරුමක් නැහැ. ද්‍රව පෘෂ්ඨයට ඇලෙන එකත් එක්ක ස්පර්ශ කෝණය එන්නේ කොහොමද කියන දවන්න කියන්නේ. දැන් ඊළඟට අපි ඒකේදී කතා කරමු. හරිද? right. හරි. එහෙනම් ඉස්සරහට යමු. හරි. දැන් ස්පර්ශ කෝණය කියන එක කොටස් තුනක් විතර තියෙනවා. තුනක් නෙමෙයි තව තියෙනවා. හරිද? ස්පර්ශ කෝණය කියන එකට එක එක අගයක් ගන්න වෙනවා. කෝණයක්. දැන් අර මෙතන කතා කරේ ස්පර්ශ කෝණය කියලා කියන්නේ මේ මෙන්න මේ පෘෂ්ඨයේ තියෙන පෘෂ්ඨය ද්‍රව පෘෂ්ඨය සහ මෙන්න මෙයාගේ අතර ඇති වෙන පොඩි කෝණයක්. මොකක්ද මේ කතාව කියන්නේ? මෙතන නිර්වචනයක් තියෙනවා. හරිද? right. බලන්න ස්පර්ශ කෝණය කියන එක අර්ථ දක්වලා තියෙනවා. මෙන්න මෙහෙමයි අර්ථ දක්වලා තියෙන්නේ. හරිද? ද්‍රවයක් හා ඝණයක් හමුවන ස්ථානයේ ඇතිවන කෝණය මගින් මුළු සිද්ධිය විස්තර කළ හැකියි. මොකක්ද ඒ කියන්නේ? ද්‍රවයකුයි ඝණයයි. මෙතන බලන්න. ද්‍රවයයි ඝණයයි. ද්‍රවයයි ඝණයයි. හරිද? ඔය දෙක එකට ගැටෙන ස්ථාන, හමු වෙන ස්ථාන කෝණයක් ඇති වෙනවා. කොනෙක් ඇති වෙනවලු. ඒකෙන් මුළු සිද්ධිය විස්තර කරන්න පුළුවන්. හරි බලමු මොකද්ද කියන්නේ. අර්ථයක් එකක් තියෙනවා ස්පර්ශ කෝණය කියන මේක වැදගත්. හරිද? මේක ප්‍රතුබෑනකින් හරි ෆොටෝ හරි කරගන්න. හරි? බලන්න ඝන පෘෂ්ඨය ස්පර්ශ ලක්ෂයේදී ද්‍රව පෘෂ්ඨයේ ඇති ස්පර්ශක තලයක් අතර ද්‍රවය තුලින් මනිනු ලබන කෝණය θ ස්පර්ශ කෝණය විදිහට හඳුන්වනවා. හරිද? මම ඔක ඇදලා මෙන්නම් මෙන්න මෙහෙම ඕකේ. හොඳට බලාගන්න. එන්න මෙහෙම සීන් එක. හරිද? මේකේ අවස්ථා අපි තුනක් දිලද තුනම අපි අදිමු. හරිද? මම මේක මෙන්න මෙහෙම අදිනවා. හරිද? හිතන්න පොඩි කේශික නලයක් ඔය ගත්තා කියලා. කේශික නලයක් ඔය ඇතුළේ. හරිද? මේකේ කේශික නලයක් ඔය ඇතුළේ. ඕකේ වතුර වගේ එකක් දැම්මොත් එන්නේ මේක කේශික නලයේ වල වීදුරුනේ. වතුර වගේ එකක් දැම්මොත් මෙන්න මෙහෙම හැඩයක් වෙන්නේ. හරිද? කියලා වුණා. අසන්න දෙන්න. මෙන්න මෙහෙම එකක් තමයි වෙන්නේ. හරිද? එතකොට මෙයාගේ ස්පර්ශ කෝණය කියන එක අපිට ගන්න පුළුවන්. මේකේ කියනවා නිර්වචනය. මේ බලන්න. හරිද? ඝන පෘෂ්ඨයක්. ඝන පෘෂ්ඨය කියන්නේ කවුද? වීදුරු. ස්පර්ශ ලක්ෂයේදී ද්‍රව පෘෂ්ඨයේ ඇති ස්පර්ශක තලයක්. ස්පර්ශකයක් කියන්නේ මෙන්න මේක එකක්. ස්පර්ශ ලක්ෂය කියන්නේ මෙන්න මෙයා. හරිද? ඔතනදී ඇඳපු ස්පර්ශකය කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. ස්පර්ශයක් කියන්නේ මේකක් කියන්නේ අමතක නම් මෙහෙම වක්‍රයකට මෙහෙම ගෑවි නොගෑවි යන විදිහට කියන්නේ. යදින එක තමයි ස්පර්ශය කියන්නේ මේ විදිහට. ෂේප් එකේ මෙහෙම අඳින්න එක. ඒක තමයි ස්පර්ශය කියන්නේ. අර අරකට වක්‍ර පෘෂ්ඨයක් වුන්ගනාදීන්. හරිද? එහෙනම් ඝන පෘෂ්ඨයත් ස්පර්ශ ලක්ෂයේ ද්‍රව පෘෂ්ඨයෙන් ස්පර්ශක තලයක් අතර ද්‍රවය තුලින් මනිනු ලබන කෝණය. ද්‍රවය තුලින් බලපං ඝන පෘෂ්ඨයත් බලපං ඝන පෘෂ්ඨයත් හොඳට ඔළුවට දාගන්න. ඝන පෘෂ්ඨය කියන්නේ මෙයා සහ ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු තලය. ඒ කියන්නේ මෙයා මේ කඩේකින් ඉන්නේ කියලා. ඔය දෙන්න අතර කෝණය කියන්නේ මෙන්න මේකට තමයි ඔය කියන්නේ මොකක් කියන්නේ ස්පර්ශ කෝණය කියන්නේ. ඒක මෙයාගේ එහෙම වුණාට
ඊළඟ එකේදී එහෙම වෙන්නේ නැහැ. ඊළඟ එක ඇවිල්ලා වෙන්නේ මෙන්න මෙයා. කවුද? මෙයා. රසදිය. හරිද? ඊළඟ එකේ වෙන්නේ රසදිය. හරිද? ඒක වෙනස් කතාවක්. ඒකේ එන්නේ මෙන්න මෙහෙම. හරිද? රසදිය ඇවිල්ලා අපි කියවනේ තම තමන් කියු ගස්සේ ඉන්න කැමති කියලා. ඌ ඇවිල්ලා හැදෙන්න මෙන්න මේ විදිහට. මම ඒක තම්පාටින් වගේ රසදිය අදින්නම්. එයා හැදෙන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. හරිද? රවුම් තමයි යවේ අනිත් පැත්තට රවුම් වෙන්නේ. හරිද? අයත් නිර්වචනයට යන්නකෝ. බලන්න හරිද? හොඳට මේ නිර්වචනයත් එක්ක යන්න ඕනේ වැඩි. හරි? ඝන පෘෂ්ඨය කියන්නේ වීදුරු. සහ ස්පර්ශ ලක්ෂයේදී ද්‍රව පෘෂ්ඨයේ ඇති ස්පර්ශකය. මෙතනදී ඇති ස්පර්ශකය වෙන්නේ මොකද? මෙන්න මෙතන ඊට අදාළව ස්පර්ශකය වෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඕකත් අතර මොකද්ද? ද්‍රවය තුලින් ඒ කියන්නේ මෙන්න මේක. ඕක තමයි ඔතන ස්පර්ශ කෝණය වෙන්නේ. ඇහැල්ලම තමයි. ඔය විදිහට. ඒතර ස්පර්ශ කෝණය බිඳුවයි කියලා ගත්තොත් ස්පර්ශ කෝණේ බිඳුවයි කියලා ගත්තොත් තේරෙයි සිමුලේෂන් එකක් තියෙනවා ඒ තේරෙයි. ස්පර්ශ කෝණේ බිඳුවයි කියලා ගත්තොත් එහෙම ඉන්නේ ඔය කෝණ මොකුත් නෑ බං. හරිද? කෝණ මොකුත් නෑ. හරිද? කෝණ මොකුත් නෑ කියන්නේ මොකක්ද කියන එක තේරෙයි. හරිද? උතර ඔය බිඳුවක් කියන එක එන්නේ මෙන්න මේ විදිහට. හරිද? දැන් මේක ගත්තොත් එහෙම මෙහෙම ගත්තොත් එහෙම ඔක අර සිමුලේෂන් එකේ තේරෙයි. ඒක ඉන්නවා පොඩි එක පන්නන්නේ. මේක ගත්තොත් එහෙම බිඳුවක් එන්නේ මෙන්න මෙහෙම කෙලින් තියෙන පෘෂ්ඨයක. මෙහෙම හිටින්නේ නෑ සමහර. මෙහෙම කෙලින් වගේ තියෙන පෘෂ්ඨය. හරිද? ඒ විදිහට. හරිද? ඒක අපි මේ ලස්සන මේ රූපේ දාගමු. මේ තියෙන රසදිය. හරිද? රසදිය මොනවද තියෙන්නේ? මේකේ තියෙන්නේ ජලය. හරිද? හරිද? මේ රූපේ ලස්සනට දාගන්න රූප දෙක. රූප දෙක නෙවෙයි තුනක් තියෙනවා. ওই තුන දාගන්න ලස්සනට. මෙතන ලස්සනට ඇදෙන්න ඕනේ මේක. ඒ කියන්නේ ස්පර්ශකේ. ලස්සන වෙන්නේ ඉදිරියෙන් ස්පර්ශකේ. හරිද? ඒකට ඔක ලස්සනට දාගන්න. ඔය තුන දාගත්තට පස්සේ යටින් පොඩ්ඩක් ඉඩ තියාගන්න ලියන්න. ඉඩ පොඩි දේවල් ටික ලියන්නත් තියෙනවා. ලස්සනට දාගන්න. ඇදගන්න. right. ආදිනවද? හරි. මම යන්නම් ඉස්සරහට. එතකොට මේකේ හරිද? බලන්න ඔයාලට මෙන්න මේක තේරෙනවා සාමාන්‍ය ගණිතය මේ ගණිතයෙන් මෙතන කෝණය. මෙයා අණුවට වැඩිය අඩුයි. සුළු කෝණය. මෙයා අණුවට වැඩිය වැඩි. මහා කෝණය. මෙයා ඉතින් බිඳුවයි හරිද? එයා බිඳුවයි. හරිද? එතකොට පොඩි විශේෂයක් තියෙනවා. හරිද? මේ අවස්ථාව තුන ගත්තොත් මෙයාගේ තීටා මෙහෙම තියෙනවා අපි මේක මෙහෙම කියමු. හරිද? තීටා කුඩයි අංශක 90. හරිද? මෙයා තීටා විශාලයි අංශක 90. මේකේ තීටා සමානයි බිඳුව. ඔය දෙක ලියන්න. හරිද? මොකද ලියගන්න ලස්සන. කොහොමද ලස්සන ලියගන්නේ? තේරෙනවද? අරයා කුඩයි මෙයා විශාලයි. ඒක තීටා අංශක නෙමෙයි. හරිද? අරයා සමානයි බිඳුව. මෙහෙලද? ඔය සිමුලේෂන් එකේදී ඔය බිඳුව වෙන කතාව තේරෙයි. හරිද? right. ඔහොම යට තියෙන පින්තූර ටික බලන්න මේදී මේ බලන්න ඝන පෘෂ්ඨයත් හරිද? මෙතනදී ඇඳපු ස්පර්ශකයක් අතර කෝණයට තමයි කියන්නේ මොකද? ස්පර්ශ කෝණය. ඝන පෘෂ්ඨයත් මෙතනදී ඇඳපු ස්පර්ශකයක් අතර කෝණය ද්‍රවය තුලින් මනිනු ලබන. මේ වචන වල ද්‍රවය තුලින් මනිනු ලබන කෝණයට තමයි කියන්නේ ස්පර්ශ කෝණය. මෙතන ද්‍රවයේ නැහැ නේ කියන්න එපා හරිද?
මෙතන මේ ද්‍රවය කියන එක මෙතනදී අහු වෙනවා අතෙන්ට යද්දි නැති වුණා නේ මේ තියෙන්නේ. මෙතන තියෙන මේ පැත්ත කොහොමද ද්‍රවයක් නේ මේ ද්‍රවය තුලින් කියන්නේ මේ. මේකේ කතාවක් නෑ මෙයා බිඳුවයි කියන්නේ. හරිද ෆ්ලැට්. හරිද ලයිට්. දැන් ඔය තුන යටින් පොඩි වාක්‍ය තුනක් ලියන්න. ඉස්සෙල්ලම තීටා උඩයි බිඳුව. මෙන්න මේක. මෙතනදී ලියා ගන්න එහෙනම් සුළු කෝණයක්. සුළු කෝණයක්. හරිද සුළු කෝණයක්. ඊට පස්සේ ලියන්න ද්‍රවය තෙත් කරයි කරුණක ලියන්න සුළු කෝණයක් ද්‍රවය තෙත් කරයි ද්‍රවය තෙත් කරයි උදාහරණ වීදුරු සහ ජලය උදාහරණ වීදුරු සහ ජලය හරිද right ඊට පස්සේ මේකේ මම හිතනවා ලියන්න තියලා ඒක කිව්වේ සුළු කෝණයක් ද්‍රවය තෙත් කරයි උදාහරණ ජලය සහ වීදුරු හරිද ඊළඟ එකේ මෙතනින් මේක ලියන්න මහා කෝණයක් ද්‍රවය තෙත් නොකරයි මහා කෝණයක් ද්‍රවය තෙත් නොකරයි රසදිය සහ වීදුරු හරිද රසදිය සහ වීදුරු ඊළඟට හරිද ඊට සමාන බිඳුවකට ලියා ගන්න ශුන්‍ය කෝණයක් ලියන්න මෙහෙම ද්‍රව පෘෂ්ඨය වීදුරු පෘෂ්ඨයට සමාන්තරව ඉහළට නැගෙයි හරිද දෙන්න අතර විරසකයක් නැහැ දැන් ඔය මේ කතාව මොකද්ද කියන්නේ කියන එක ඊළඟකේදී තේරෙයි හරි සමාන්තරව ඉහළට නැගෙයි උදාහරණ මෙන්න මේක හොඳට මතක තියාගන්න පිරිසුදු ජලය සහ වීදුරු හරිද පිරිසුදු ජලය සහ වීදුරු කියලා කියනවා පිරිසුදු කියන්නේ කිසිම අපද්‍රව්‍යයක් නැහැ කියන එක. ඒකම ජලය හොයන්න බෑ. ඔය ආසූත ජලය කියන එක නෙමෙයි කියන්නේ. හරිද? ආසූත කියන එක අර ග්‍රීස් වර්ගයක් පාවිච්චි කරනවනේ සුද්ධ කරන්න ඒ හින්දා ඒක පාවිච්චි වෙන්නේ නැති කතාවක් කියන්නේ. හරිද? පිරිසුදු ජලය කියලා කියනවා. ටිකක් අමාරුයි. හරිද? ඒක සහ වීදුරු අතර ස්පර්ශකනේ බිඳුවයිලු. මම දන්නේ උන් කියන්නේ. හරිද? හරි. ඔය විදිහට තමයි එන ස්පර්ශ කෝණේ කතාව එන්නේ. ස්පර්ශ කෝණය කියන එක අර්ථ දැක්වීම තමයි දැන් කිව්වේ. හරිද? ස්පර්ශ කෝණය කියලා කියන්නේ ස්පර්ශ ලක්ෂයේ ද්‍රව පෘෂ්ඨයේ ස්පර්ශක බලන ඝන පෘෂ්ඨය ස්පර්ශ ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි ස්පර්ශකයන් අතර ද්‍රවය තුලින් ඕනේ. එච්චරයි. හරිද? ඉස්සරහට යන්න. දැන් ඔය කතාවේ හින්දා. මොකද කතාව කෝණේ අනම්මන සහ පෘෂ්ඨිකාන්තිය හින්දා පොඩි සංසිද්ධියක් ඇති වෙනවා. කේශික උද්ගමනය සහ පාතනය කියලා කතාව. හරිද? බලන්න මෙන්න මෙහෙම කතාවක් තමයි වෙන්නේ. ඔය වතුර වගේ එකක් ගිහින් දැම්මොත් වීදුරු එකට එයාගේ ඔය වතුර ටිකක් පොඩ්ඩක් අර දාලා තියෙන වීදුරු බටයක් වගේ එකක් දැම්මොත් අපි ගත්ත කේශික නලයක් දැම්මොත් ඒක තුලින් උඩට නගිනවා. ඒකට තමයි කේශික උද්ගමනය කියලා කියන්නේ. ඔය කැපිලරි රයිස් කියන්නේ ඒකට. හරි. දෙබ්බලට ඉංග්‍රීසිය අවශ්‍ය නැහැ. හරි පොඩි මැජික් එකක් වෙනවා ඉතින්. කේශික නලයක් දැම්මහම ඔක දිගේ වතුර උඩට එනවනේ. එහෙම වෙන්න බෑනේ නෑ හිතපන් මෙයා. වතුර උඩට එන්නේ කියලා හිතපන්. එහෙම වෙන්න බෑනේ. සාමාන්‍යයෙන් වතුර කියන එකත් තනියෙන් මුඩට උඩට යන්නේ නැහැ. එහෙම ඔය මම කියන මැජික් ඔය කතාව මේක පැහැදිලි කරනවා කියලා. ඒක තමයි ඔය කියන්නේ. ඒක අර උඩට උඩට යනවා. ඒක පැහැදිලි වෙන්නේ පෘෂ්ටිකාන්ති කතාවේ. ඇයි ඒ දැන් තේරෙන්න ඕනේ. ඇයි ඒ වීදුරු කියන එක ජලයෙන් ඇදලා ගන්නවා වැඩි. ටිකක් අර වැඩිපුර අදිනවා. ඉතින් අර පිටට යන්න පුළුවන් හැකියාව වැඩි. චීන පැත්තට යන්න පුළුවන් හැකියාව වැඩි. වතුර. හරි. එහෙනම් නිකන් උඩට උඩට යනවා. හරිද? එහෙනම් යන්නේ. හැබැයි අර රසදිය වගේ එකක් ගත්තොත් එහෙනම් ඌ වැඩි සීට් වලට ඌ වගේ සීට් වලට කැමති නැහැ. ඌ තමන් කියුම් එක්ක ඉන්න තමයි කැමති. ඒ හින්දා මොකද වෙන්නේ? ඌ යට යනවා තීන පෘෂ්ඨයට වැඩි. ඒතර ඔකට කියනවා කේශික පාතනය කියලා. අරකට කේශික උද්ගමනය කියනවා. මේකට කේශික පාතනය බලන්න ස්පර්ශකෝණයේ සුළු කෝණයක් වෙනවා. ඔන්න දැන් ඕක අඳුර ගන්නවා සුළු කෝණයක් ස්පර්ශ කෝණයේ සුළු කෝණයක් වෙන ඒවා වීදුරු කේශික බටයක් බහවලු විට වීදුරු බටයේ දිගේ ද්‍රව කණක් පිටත ඇති ද්‍රව මට්ටමට වඩා ඉහළට ගමන් කරනවා. මේ පිටත මට්ටමට වැඩිය සුට්ටක් ඉහළට යනවා කියන තමයි කියන්නේ. මේදී මෙන්න මෙච්චර ඩෙල්ටා H කියන ප්‍රමාණය ඉහළට ගිහින්. ඕකට තමයි අපි කියන්නේ කේශික උද්ගමනය කියලා.
හරිද? හැබැයි කේශික පාදනය කියලා තව කතාවක් තියෙනවා. ඒක වෙන්නේ ස්පර්ශ කෝණේ මහා කෝණයක් වෙන ද්‍රව රසදිය වගේ ඒවා. ඔය වගේ කේශික නලයක් දැම්මහම එයාලා සාමාන්‍ය පිටත මට්ටමට වඩා පහළට තල්ලු වෙනවා. ඉතින් මේකට කේශික පාදනය කියලා කියනවා. ඉතින් මෙතන වෙන්නේ ඒක. මේ ඉතින් මෙයා ඊට වැඩිය ඩෙල්ටා H එකකින් පල්ලෙහාට කියනවා. හරිද? මේක තමයි ඔය කතාව. දැන් සාමාන්‍යයෙන් ඔය බලන්න මතක ඇති ඔය රසදිය උෂ්ණත්වමාන ආරම්භණන් වල උෂ්ණත්වය මේ මොකද්ද මේ අපි ගත්තොත් එහෙම තාප ඒ පාඩම තමයි ඔය කතා කරන්නේ. උෂ්ණත්වමාන අදින්දි පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට කරලා ඇඳපු අවස්ථාව ඇති දැකලා ඇති. ඇයි කියලා එක උඹලා දන්නේ නැතුව ඇති. දැන් ඕකට හේතුව තමයි පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් අර අපි ගත්තොත් එහෙම ස්පර්ශ කෝණය 90ට අඩු ඒවා කේශික උද්ගමණයකුත් ස්පර්ශ කෝණය 90ට වැඩි ඒවා කේශික පාදනයකුත් පෙන්눔 කරනවා. හරිද? මෙහෙම යටින් ලියන්න. මේ අනුව පැහැදිලි වන්නේ මේ අනුව පැහැදිලි වන්නේ ස්පර්ශ කෝණය මේ පැහැදිලි වන්නේ ස්පර්ශ කෝණය සුළු කෝණයක් වන වරණතුනේ තීටා කුඩයි අංශක 90 තීටා කුඩයි අංශක 90 වන ද්‍රව කේශික උද්ගමනයක්ද කොමාවක් ස්පර්ශ කෝණය මහා කෝණයක් ස්පර්ශ කෝණය මහා කෝණයක් වරණතුනේ තීටා විශාල අංශක 90 වරණ මහලා තීටා විශාල අංශක 90 වන ද්‍රව කේශික පාදනයක්ද පෙන්눔 කරයි. හරිද? ඔකමයි අපිට එන්න පුළුවන් නිගමනයක් වෙන්නේ. හරිද? right. ඕක දැන් දැනගන්න ඕනේ දෙයක්. එහෙම දෙයක් වෙනවා කියන එක තමයි උඹලා දැනගන්න ඕනේ. හරිද? ඕවා පාවිච්චි කරනවා අවසානයේ පොඩි පොඩි සම්බන්ධතා ටිකක් ගන්නවා ඒ ටිකට පාවිච්චි වෙනවා. සිමුලේෂන් එකට යන්න. සිමුලේෂන් එක මෙන්න මෙහෙම එකක්. හරිද? right. බලන්න මෙතන උඹලට පේනවා ඇති ජලය තමයි තියෙන්නේ. හරිද? නලයේ අරය තියෙනවා 2 මිලිමීටර් කියලා. හරි. මම හිමීට ඔය ජලය කියන එකත් එක්ක තියෙනනේ පොඩි ස්ලයිඩ් කරන්න පුළුවන්. ඕක මම මේ දැන් තියෙන ආසක්ත බල වැඩි හින්දා මේ කේශික උද්ගමණයට ලක් කරලා තියෙනවා. කේශික උද්ගමණයට ලක් කරලා තියෙනවා. හරිද? right. මෙන්න මෙතන මේ පොඩි සමීකරණයක් තියෙනවා. ඒක උඹලට මේ දැන් අපි ඔප්පු කරනවා. හරිද? ඒක පස්සේ. හරිද? බලන්න එතනින් තේරෙයි. හරිද? දැන් මම මේයා පොඩ්ඩක් මෙහෙට අරන් යනවා. හරිද? එතකොට උඹලට පේනවද මේ වතුර මට්ටම මොකද වෙන්නේ බලන්න. මෙහෙම අරගෙන වතුර මට්ටම පොඩ වැඩි වෙනවා. මේ බලන්න. එයා අතරමැදි අවස්ථාවක් කියනවා. මම මේක මෙහෙටම දානවා. මෙහෙටම දැම්මා මේ උනේ රසදිය කියන එක පැත්තට ගත්තා. ඒ කියන්නේ මම මේ වතුර තිබ්බ එක රසදිය බවට පත් කරා. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට පල්ලෙහාට යනවා. දැන් ඒ කියන්නේ මොකද්ද? ආසක්ත බල වැඩි තැන ඉඳන් සංසක්ත බල වැඩි තැන දක්වා අරන් යනවා වගේ කතාවක් තමයි මම කරේ. ඔතනදී බලන්න පොඩි සීන් එක මෙන්න මෙහෙම එකක් තියෙනවා. අතර මැද්දේදී උඹලා බලපන් මෙන්න මේකේ මේ හැඩේ බලපන්. හරිද? ඔයගේ අර තියෙන රවුම් හැඩේ දිහා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද වෙන්නේ කියන එක බලපන්. හරිද? මේ බලන්න මම මේක මෙහෙම පල්ලෙහාට අරන් යද්දි හරිද? මේක පල්ලෙහාට අරන් යද්දි එයා දිගේ ඇරෙනව නේද? චුට්ට දිගේ ඇරලා මෙන්න මෙතනදී. හරිද? හරියටම මෙන්න මේ හරියදී 90ක් වෙද්දී හරිද මට ඒක ටිකක් අමාරුයි ගන්න. අන්න දැන් කෙලවුම් 90ක් වෙද්දී හරිද බලපන් 90ක් වෙද්දී හරිද උඹලා කරලා බලන්න. 90ක් වෙද්දී මට කෙලවුම් එක ගන්න වෙනවා. සියුම්ම ගන්න ඕනේ ඒක. හරිද? 90ක් වෙද්දී බලපන් කෙලින්ම තියෙන. ඔන්න ඔතනදී බලපන්කෝ මේ ස්පර්ශ කෝණයේ අංශක 90. හරිද? ස්පර්ශ කෝණය අංශක 90යි බලන්න කෙලින්ම මේ ආසක්ත බල සහ මේ මෙතන තාම තියෙන අතරමැදි අවස්ථාව ආසක්ත බල නෙමෙයි අතරමැදි අවස්ථාවක් තියෙන. දැන් බලපන් මෙතනදී මෙහෙම තිබිලා මේක මෙහෙට අරන් යනවා. හරිද? මොකද වෙන්නේ? අන්න බලපන් රසදිය බවට පත් වෙනවා. මේ අනිත් පැත්තට යනවා. මේකට කියනවා උත්තලයි කියලා. බලන්න හැඩයට මොකද වෙන්නේ උත්තලයි. අන්න දැන් අවතන. ඔපේරනේ. බැලුවද? ස්පර්ශ කෝණය බිඳුවයි හරිද? මේ අතර පොඩි වැරද්දක් වුණා නේද? පොඩි පැටලෙවිල්ලක් තියෙනවා නේද? කලින් එකේ ස්පර්ශ කෝණය බිඳුවයි කියලා නේද දුන්නේ? ඔව් ඒක 90ක් වෙන්න ඕනේ බං.
ඔව් ඒක අඩුවක් වෙන්න ඕනේ. අතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතෙන්ට නා හරිද? දෙන්න නා. දෙන්න හරිද? ඔව් බිඳුවක්. ඔව් හරිද? උතර 90ක් වෙන්න ඕනේ. එතන පොඩි වැරද්දක් තියෙනවා. හරිද? ඒක අපල ලියගමු. හරිද? රයිට්. වැරද්දක් වෙලා තියෙනවා. හරිද? ඒක මම කියන්නම්. right. මේක බලපන් මෙතන දැන් මෙතන ඉන්න එකයි මෙහෙට අරන් යද්දි තේරෙනවනේ කතාව. මේ විදිහට වෙනස් වෙනවා. ඔබ කරලා බලපන්. හරිද? අනික එක අරය. අරය අඩු වෙද්දි කේශිකුත් ගමනේ වැඩි වෙනවා. අරය වැඩි වෙද්දි කේශිකුත් ගමනේ වෙන්නේ. අඩු වෙනවා. හරිද? ඒකත් තේරෙයි. හරිද? ඉස්සරහදී සිමුලේෂන් එකේදී දැන් තේරුම් ගන්නත් ඕක අපි සමීකරණ ආශ්‍රයෙන් තේරුම් ගමු. right. එහෙනම් අපි යමුකෝ මේ තියරි කතාවට. අර මෙන්න මෙතනදී තමයි ප්‍රශ්නේ මේක මෙන්න මේක. හරිද මේක අංශක 90ක් වෙන්න ඕනේ තීටා. මේක වැරදි. හරිද? ඔව් මේ රූපෙත් පොඩි වැරද්දක් තියෙනවා මම ඒක ඔයාලට හදලා හරියටම දෙන්න. හරිද? ඔතන වෙච්ච ප්‍රශ්නේ. ඔක අංශක 90ක් වෙන්න ඕනේ. ඒතර අර බිඳුව කියන එකත් 90ක් කරගත්තා නම් හරි. ඔතන ලියපු හැම එකෙම බිඳුව කියන එක 90ක් කරගත්තා නම් හරි. හරි. එතකොට මේ ප්‍රශ්නේ හරියනවා. රයිට්. එතකොට මේ කතාව හරි. හරි. ඊට පස්සේ ඔය කේජික උද්ගමනයේ සීන් එක තේරුණාද? මොකද තේරෙන්නේ නැති කියලා උද්ගමනයේ පාදනය තේරුණාද? හරිද? සිමුලේෂන් එකේ හොඳට කරලා බලපන් ඉහෙට මෙහෙට කරලා. හරිද? සංසක්ත බල වැඩි දෙයක් නැහැ. එකම දේ. දැන් උඹලා මට නිකන් පිස්සු කෙරේ දැන් දැන් මෙච්චරලා කිව්වේ එකම දෙයක්. මටත් දැන් අපිරියදින්නේ කියලා කියලා. ඇයි? අර තිස්සම කිව්වේ වීදුරු රසදී අරක මෙහෙම වෙනවා මේකින්ද මෙහෙම වෙනවා. එහෙම කතාවක් කිව්වේ. හරිද? පිටේ උන්ට කැමති නම් ඒක ඒ පැත්තට ඇදෙනවා. ඒකනේ කිව්වේ හැමතිස්සෙම. මේ ඉතින් එකම ඒකින්ද අවශ්‍ය වෙන්නේ නැහැ ඇති වෙන්නේ. හරිද? රයිට්. අපි දැන් මේ ඔය කතාව නවත්තලා පෘෂ්ටික ආර්ථිය සම්බන්ධව පැහැදිලි කිරීම සෙට් එකකට යනවා. හරිද? රයිට්. පෘෂ්ටික ශක්තිය කියලා එකක් තියෙනවා. මම අතනදී ওই වචනයක් කිව්වා පටන් ගත්ත ගමන්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? බලන්න මෙතන අපි කතා කරන්න යන්නේ තමයි මෙතන මිෂන් කියලා දීලා තියෙන්නේ. හරිද? ඔතන කියවගෙන යමු. ද්‍රව පෘෂ්ඨයක් ඇදුණු පටලයක්සේ ක්‍රියා කරන බව අපි දැන් දනිමු. දන්නවනේ. යම් පටලයක් තවත් ඇදීමට අප විසින් කාර්යයක් කරන්න ඕනේ. ඒ කියන්නේ එයා ඇදලා ගන්න කාර්යයක් කරන්න ඕනේ. හොඳම කතාව මම මේ කියන එක අර මේ බලලා දැකලා ඇති ඔය බස් වලට එහෙම අර මේ සබම් බෝල කුම්බණේවා තියන් ඉන්න කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලන් මොකද කරන්නේ? නිකන් මෙහෙම පොඩි නිකන් වලල්ලක් වගේ එකට සබම් මේකක් දාලා මෙහෙම පිඹිනව නේද? පිඹින් මොකද වෙන්නේ? ඔක ඇදිලා වගේ යනවා නේද? අන්න. ඕක තියන්නේ හරිද? රයිට්. ඕක අදින්න අපි කාර්යයක් කරන්න ඕනේ. හරිද? එතකොට අප මෙහිදී ගණනය කරන්නේ සබම් පටලය x දුරක් ඇද මෙතනදී අපි කරන වැඩේ තමයි මේ කියන්නේ. හරිද? අපි මෙතනදී සබම් පටලය x දුරක් අදිනවා. මෙන්න මේ තියෙන සබම් පටලයක් මුලට පේනවද දැන් මේ පොඩි ෆ්‍රේම් එකකට සබම් පටලයක් තියලා ඕක නිකන් මේ මෙතන මේ නූලක් වගේ තියෙන ඒක උඹලට පේන්නේ නැතුව ඇති. ඒකෙන් නිකන් මෙහෙම අදිනවා කියලා කියන්නේ. නිකන් මෙතන ඇදිච්ච ස්වභාවයක් උඹලට පේනවද දැන්? හරිද? වගේ සබම් පටලයක් දාලා පොඩි නූලකින් වගේ අදිනවා x දුරක් කියලා කියනවා. හරිද? ඒකල එයාගේ වර්ගඵලය වැඩි කරද්දී කොච්චර කාර්යයක් කරන්න ඕනද කියන එක තමයි බලන්න. දැන් උදාහරණයක් එහෙම අපි ගත්තොත් බැලුම් බෝලයක් ඉදන් ඕක කඩලිවල ඔය පටලේ ඇවිල්ලා කොහේ හරි දාලා ඕක මෙහෙම අදිද්දි අපි පැය කරන්න බෑ ශක්තිය ප්‍රත්‍යස්ත සීන් එකට නේ. ප්‍රත්‍යස්ත සීන් එක වැඩ කරන්න ඕන ශක්තිය. හරිද? ඒතර ඒකෙදි මොකද ශක්තියක් අපි වැය කරන්න ඕනේ. ඔය වගේ එකක් මෙතනදිත් කරන්න ඕනේ. ඒකට අදාළ ශක්තිය තමයි අපි මෙතන ගණනය කරන්න යන්නේ. හරිද? රයිට්. එතකොට කාර්යයක් කරන්න ඕනේ. අවසානයේදී ඒ කාර්ය පඩලේ පෘෂ්ටික ශක්තිය විදිහට ගබඩානවා. දැන් කොහොම ඇදලා ගත්තට පස්සේ ඔබ පෘෂ්ටික ශක්තියක් විදිහට ගබඩා වෙනවා. හරිනේ කතාව. දුන්නක් හිතන්නකො. දුන්නක් ඇදලා මොකද වෙන්නේ? ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය විදිහට ගබඩා වෙනවා. ඒ වගේ මේකත් පෘෂ්ඨ විසින් ඇති කරන දෙයක් නේ. ඒ නිසා මේක පෘෂ්ටික ශක්තියක් විදිහට පෘෂ්ඨය විසින් ගැබ් කරගෙන ඉතිරි වෙනවා. ඒකට තමයි පෘෂ්ටික ශක්තිය කියලා කියන්නේ. හරිද? රයිට්. ඉස ගබඩාවන බවත් ඒ සංඛ්‍යාත්මක පෘෂ්ඨික ආර්ධයට සමාන වන බවත් සමීකරණ මගින් ඔප්පු කරන්නයි යන්නේ. වැඩි හිතන්න දෙයක් නැහැ. ඔක ඔප්පු කරන එක බොහොම ලේසියි. හරිද? රයිට්. මෙතන පොඩි වචනයක් කියන සමෝෂ්ණ කියලා. හරිද? සමෝෂ්ණ වෙන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඔක පොඩ්ඩක් බලංගු වෙන්න සින්නක් තියෙනවා. හරිද? ඒක වැඩි හිතන්න අවශ්‍ය නැහැ. අපි ඔක ලොකුවට පන්න යන්නේ. හරිද? රයිට්. ආවන්න රයිට්. ද්‍රව පෘෂ්ඨයක පෘෂ්ඨ වර්ගඵලය සමෝෂ්ණ ලෙස වැඩි කරන කීමේදී කරනු ලබන කාර්යය. හරි රයිට්. රූපේ දැක්කට පරිදි තුන් පැති කම්බිරාම. තුන් පැති කියන්නේ බං මෙතන කම්බියයි තියෙනවා. හරිද? අර අරයාගාව තියෙන අර කවුද?
බැලුම් නෙමෙයි. සබන් බෝල එක්කෙනා ගාව තියෙන මේ රවුමක්නේ. ඒ වගේ හරිද? ඒ වගේ එකක්. මම මේක AB මගින් සබන් පටලයක් සාදා ඇති හිතමු. හරිද? මේ තියෙන්නේ මෙතන මේ ඉදි ඇඳලා තියෙන සබන් පටලයක්. මේ මෙතන තියෙන එකම තමයි මේ තියෙන්නේ. එකම ඕකේ තියෙන්නේ. හරිද? ABට සම්බන්ධ සැහැල්ලු තන්තුවක් වගේ මේ මෙතන මෙයාට පොඩි තන්තුවක් වගේ එකකින් දකුණු පසට අදිනවා. එතකොට ඇදිලා ගිහින් නතර වෙච්ච තැන තමයි මේ A dash B dash කියලා කියන්නේ. මෙහෙට අදිනවා. හරිද? මෙතන මේ තියෙන්නේ මෙන්න මේ අදි මෙහෙම පල්ලෙහාට අදිනවා. ඇදලා ගිහින් ඇදිච්ච අලුතෙන් ඇදිලා ගිහින් නතර වෙච්ච ප්‍රමාණය තමයි A dash B dash කියලා කියන්නේ. හරිද? right ඊට පස්සේ කියන AB ඒකාකාරව චලනය කිරීම සඳහා යෙදිය යුතු බලය F ද දැන් ඔක අදින්ට දෙන්න ඕනේ බලය F නම් සරල කතාවනේ. අදින්ට බලය දෙන්න බෑ F. හරිද? AB කම්බියේ දිග දැන් මේ පැත්තේ දිග L. මේ පැත්තේ දිග L. හරිද? ඊට පස්සේ පෘෂ්ඨිකාග්‍රය T නම්. හරිද? හරිද? right. එතකොට අපිට ගන්න පුළුවන් බලය කියන්නේ F සමානයි T වරක් දෙකක් L. අන්න තේරෙන්න දැන් තේරෙන්න ඕනේ අර පෘෂ්ඨිකාග්‍රයේ දෙගුණෙක් කතාවක් ඇවිල්ලා දෙනවද? දැන් මේ සම්පූර්ණ කෑල්ල පැහැදිලි කරන්න එකපාරින්. හරි? මේ බලපන්. මේ බලපන්. හරි? දැන් සබම් පටලය ගත්තොත් සබම් පටලයට කීයක් තියෙනවද දැන්? පෘෂ්ඨ කීයක් තියෙනවද? උඩ එකයි යට එකයි. හරිද? උඩ එකයි යට එකයි. දැන් අර රබර් පටලයක් ගත්තොත් එහෙම එක පැත්තකින් අල්ලන්න පුළුවන්. මේ පැත්ත එකක් තියෙනවා මේ පැත්ත එකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. ඒ වගේ සබන් දැන් අන්න මේ පැත්තේ පෘෂ්ඨයක් තියෙනවා මේ පැත්තේ පෘෂ්ඨයක් තියෙනවා. මේ උඩ කට්ටියකිනුත් ඒකක දිගක් මත බලයක් ඇති වෙනවා. උඩ කට්ටියටත් ඒකක දිගක් මත බලයක් ඇති වෙනවා. පෘෂ්ඨිකාග්‍රය උඩ කට්ටියගේ පෘෂ්ඨිකාග්‍රයක් තියෙනවා. යට කට්ටියට පෘෂ්ඨිකාග්‍රයක් තියෙනවා. ඒ දෙකොල්ලොම තමයි අර අදිද්දි බලය විදියට ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ නිසා බලය දැන් අපි දන්නවනේ මේ පෘෂ්ඨිකාග්‍රය සමීකරණය මොකක්ද? මම කිව්වේ අර උපුගිරීමේ දියුණු වෙන්නේ කියලා. T සමාන F වෙදීමේ. එහෙනම් F කියන්නේ T වරක් කියලානේ. ඔය එක පැත්ත ගන්නේ එක් පෘෂ්ඨයක් මත. හොඳට බලන්න මතක් කරගන්න සමීකරණය. එක් පෘෂ්ඨයක් මත බලය. කියන්නේ පෘෂ්ඨ දෙකක් තියෙනවා. මේ පැත්තක් තියෙනවා මේ අන්න දැන් ඒ හින්දා තමයි මේක දෙකෙන් තොරන්නේ. ඒකින්ද අදාළ බලය ඇදීමට දෙන්න ඕනේ බලය F සමාන 2t කියලා 2tl කියලා කියනවා. අන්න එහෙම විදිහට තමයි අර පෘෂ්ඨ දෙකේ කතාව දැන් පැහැදිලි වෙන්න ඕනේ. හරිද? මේ දෙකයි එළවන්න ලබන්නේ පෘෂ්ඨයේ දෙපැත්තේම තියෙනවා. උඩක් තියෙනවා යටක් තියෙනවා. මේ පැත්ත කට්ටිය T වලින් සපෝට් එකක් දෙනවා. මේ පැත්ත කට්ටිය T වලින් සපෝට් එකක් දෙනවා. අදින්න හරිද? ඉතයි සපෝට් එක නෙමෙයි අතර මෙතන නියම්. මෙහෙට අදින්නේ. අපි මෙහෙට අදිද්දී උන් මෙහෙට අදිනවා. එහෙම හරිද? ඒගොල්ලන් මේ පැත්තෙන්ම බලපන්. හරිද? right. එහෙනම් ඕක ලියා ගන්න ඔය මේ මෙන්න මේක ලියා ගන්න. හරිද? F සමානයි T වරක් 2l කියලා. ඒ නිසා 2tl කියලා ලියා ගන්න ඕනේ. හරිද? හිස්තනේ ලියා ගන්න. right. ඔක ලියා ගන්න. හරිද? ඕක ලියාගන්න. ඊට පස්සේ මේකත් අර ලියලා දෙනවනේ 2l ගන්න ඕනේ. උෂ්‍ය දෙවැත්තේ පුෂ්ටිඝාතයක් කියලා. ඕක හයිලයිට් කරගන්න. ඕක හයිලයිට් කරගන්න. ඒක බාර වැදගත්. ඒතර උඹලට තේරෙයි තියෙන්නේ අර ඒකින්ද තමයි අර දෙපැත්තක් ගන්න කියන එක. එතකොට තේරෙනවා. මතක් වෙයි. හරිද? ආයෙ වරදින්නේ නැහැ. හරිද? ඒ හින්දා තමයි ඔය දෙපැත්තක් ගන්නෙ. මේ පැත්තේ දෙකක් ගන්න එකේ. ලෝක දැන් වෙනස් වෙන තැන ඉස්සර මේ තේරෙයි. හරිද? බයයට දෙන්නේ නැහැ. මම මෙතන දැන් උඩට තේරෙනවා. හරිද? ඒක හයිලයිට් කරගන්න. එතන තේරෙන්නේ නැති කියලා. හරි. දැන් ඔය ඇයි F කියලා හෙව්වේ? දැන් ඔක අපි මොකද්ද හොයන්න යන්නේ? මේ මෙතන මේ තියෙන පෘෂ්ඨික ශක්තිය තමයි අපි හොයන්න යන්නේ දැන්. හරි. ඇයි ශක්තිය ඕනේ වෙන්නේ? බලපන්. දැන් සුද්ධ සිංහලෙන් කියලා දානවා මේ කරන්න යන වැඩේ. බලයක් යොදලා වස්තුවක් චලනය කරන x දුරක්. එහෙනම් කාර්ය සමානයි F වරක් x. අපිට මේ F එක හොයාගන්න බෑ. ඒක තමයි මෙතනින් මේ හෙව්වේ. මේ වේ x එක අපි දන්නවා x කියලා අපි ගත්තා. එහෙනම් මේක x වලින් ගුණ කරාම එන එක තමයි පෘෂ්ඨික ශක්තිය වෙන්නේ. හරිද කතාව? ඒක තමයි කරලා තියෙන්නේ මෙතන. AB කම්බිය x දුරක් චලනය කරේ නම් පටලයේ වර්ගඵලය සමෝෂ්ඨ ලෙස වැඩි කිරීමේදී හරිද? වැඩි කිරීමේදී තියාගන්න එහෙනම් කරනු ලබන කාර්ය. මගෙත් එක්ක ලියාගන්න. කරනු ලබන කාර්ය සමානයි W සමාන F වැඩි කිරීම x සමානයි. W සමාන F වැඩි කිරීම ඒක සමාන. දැන් අතන හෙව්වනේ F කියන්නේ කීයද? 2යි t l මෙරි 2යි t l.
පෘෂ්ඨ දෙකෙන් මෙනෙහිද වරක් x. උතන ගොඩක් කෙවුන්ට වරද මේක හොඳට උඩ දාන්නේ ඔබ MCQ වල දුන්න ගමන් TL කියලා දාලා ගණන් හදලා වැරදෙනවා. උතන උඩ දාගනින් ඔබ පෘෂ්ඨ දෙකක්ද එකක්ද කියන එක බලන්න ඕන. හරිද? ඒක නැත්තම් වරදින ඈ. මෙතන නම් දෙකක් හරි රයිට්. ඔය තේරෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේක අපිට ගන්න පුළුවන් මෙහෙම. දැන් මේකේ තව පොඩි සීන් එකක් තියෙනවා. දැන් අපිට මොකක්ද ආවේ? මෙහෙම එකක්නේ අවසානයේ ආවේ 2t l වරක් x කියලානේ ආවේ. හරිද? මෙහෙම එකක් ගන්න පුළුවන්. මොකක්ද දන්නවද? ඔය l වරක් x කියන්නේ කවුද කියනවද? l වරක් x කියන්නේ කවුද? වර්ගඵලයක් නේද? වැඩි වෙච්ච වර්ගඵලය නේද? වැඩි වෙච්ච වර්ගඵලය නේද? දෙපැත්තකට හින්දා 2යි LX කියන්නේ මෙයාගේ උඩ එකාගේ වර්ගඵලයක් වැඩි වෙනවා යට එකාගේ හින්දා වැඩි වෙච්ච වර්ගඵලය 2යි LX කියන්නේ වැඩි වෙච්ච වර්ගඵලයක් නේද? දැන් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද? වැඩි වූ වර්ගඵලය මේකත් ලියාගන්න. T වරක් ඒ කියන්නේ 2යි LX කියන එක වැඩි වෙච්ච වර්ගඵලය කියලා ලියන්න බෑ. එහෙනම් දැන් කොච්චරකින් වර්ගඵලය වැඩි වුණාද? තේරෙනවද? පෘෂ්ඨ වර්ගඵලය ගැන මේ කතා කරන්නේ. උඩ එක්කෙනාගෙත් LX වලින් වැඩි වුණා. යට එකාගෙත් LX වලින් වැඩි වුණා. එහෙනම් වැඩි වුණා 2යි LX. ඒ හින්දා වැඩි වෙච්ච වර්ගඵලය කියලා ගන්න ඕනේ. ඒ විදිහ තමයි ඕකේ. එහෙනම් මොහොම ගන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් පෘෂ්ඨික ශක්තිය මොකක්ද එන්නේ? ඔය විදිහට W Fx ඔය විදිහට එනවා. හරිද? දැන් මේ මං කියව අර නිශ්චිත සූත්‍රයක් නැහැ. හදාගෙන අපි පාවිච්චි කරන්න කෙලින්ම දාලා හදන්න බෑ. උඹට මේක දැනගත්ත කියලා උඹලට මේක කෙලින්ම දාලා කොහෙවත් හදන්න බෑ නිකන් අර ගානට අදාළව ඕකයි උතරින් ඉඳන් පටන් ගන්න හදන් යන්න ඕන. නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. වරදින්න පුළුවන්. අය අර 2යි t අර හැම වැටෙන්නේ නැහැ ඊට පස්සේ. දෙකෙන් ගුණ වෙලා හැම එන්නේ නැති වුණා. තේරුණාද තාම? එන්න එහෙම ප්‍රශ්න වෙනවා. හරිද? ඒකයි මම කිව්වා එක පාට ගහින් ගෙඩියනවා වගේ දාන්න සූත්‍රෙදී හදන්න බෑ කියලා. රයිට්. යන්න බලන්න. රයිට්. පටලයේ වර්ගඵලය ඒකකයකින් වැඩි කිරීමේදී පෘෂ්ඨික ආතති බලවලට විරුද්ධව කරන කාර්ය නිදහස් පෘෂ්ඨික ශක්තිය විදිහට හැදින්වෙනවා. මොනවාද පෘෂ්ඨික ආතතිය දිනවනේ පෘෂ්ඨික F. පෘෂ්ඨික ආතතිය sorry T. ඕවට විරුද්ධව කරන කාර්යය තමයි පෘෂ්ඨික ශක්තිය විදිහට ගබඩාන්නේ. හරිනේ බං. සාමාන්‍යයෙන් අපි මොකක් හරි ගුරුත්වාකර්ෂණයට එරෙහිව කරන කාර්යය තමයි විභව ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. හරිද? තේරෙනවනේ එරෙහිව කරන කාර්යයකනේ ගබඩා වෙන්නේ. පෘෂ්ඨික ශක්තිය විදිහට ගබඩා වෙන්නේ අර පෘෂ්ඨික ආතති බලවලට විරුද්ධව කරන එක තමයි ගබඩා වෙන්නේ. ඕකට අපි ගත්තොත් මේක E කියලා ගත්තොත් එහෙම ඕක සමාන වෙනවා. එහෙනම් මොකද? සමානයි. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරිද? එහෙනම් වර්ගඵලය වැඩි වීමේදී ගබඩා වූ අමතර ශක්තිය අපිට ගන්න පුළුවන්. හරිද? හොඳයි නේද? හරි මේ තමයි මේ පැහැදිලි කරන්නේ මම මේ පැහැදිලි කරා මදි වගේ දැනුණා. බලන්න පටලයේ ඒකික වර්ගඵලයේ ඒකකයකින් වැඩි කිරීමයි. මට ඒක කියන්න බැරනේ. ඒකකයකින් වර්ගඵල එකකින් වැඩි කරද්දී පෘෂ්ඨික ආතති බල වලට විරුද්ධව කරන කාර්යය. හරි. ඒ පෘෂ්ඨික ආතති බල වලට එකකින් වැඩි කරද්දී. හොඳට අහගනි. එක ඒකකයකින් වැඩි කරද්දී මේක මේ නිර්වචනයක් වගේ එකක් දීලා තිනවා. ඔකත් highlight කරගමු. පෘෂ්ඨික වර්ගඵලය මේ තවත් විදිහක් හරිද? පෘෂ්ඨික ශක්තිය ගැන කියන්නේ. හරිද? එක වර්ගඵලයේ එකකින් වැඩි කිරීමේදී පෘෂ්ඨික ආතති බලවලට විරුද්ධව කරන කාර්ය නිදහස් පෘෂ්ඨික ශක්තිය කියලා හඳුන්වනවා. වර්ගඵලයේ එකක් වැඩි කරන්න යන එක තමයි E කියලා කියන්නේ මේ නිදහස් පෘෂ්ඨික ශක්තිය. වර්ගඵලයේ කොච්චරකින් වැඩි වුණාද? 2යි Lx එකකින් වැඩි වුණා. එහෙනම් වර්ගඵලයේ වැඩි කරද්දී ගබඩා වෙච්ච එක තමයි E වරක් 2යි Lx. එහෙනම් මේක සමානයි 2යි Lx වෙනවා. මේක තේරුණාද? හරිද? මේ නිර්වචනයෙන් ආවේ. තේරුම් නැත්නම් නිර්වචනයෙන් ආවේ. මේ නිර්වචනය හොඳට කියවුවම මට මේක කියන්න මෙහෙමයි. පටලයේ වර්ගඵලයේ එකකින් වැඩි කිරීමේදී පෘෂ්ඨිකාදී බලවලට විරුද්ධව කරන කාර්ය. ඒ වර්ගඵලයේ එකකින් වැඩි කරද්දී කරන කාර්යය තමයි ඔය කියලා කියන්නේ. හරි. එහෙනම් ඒක තමයි පෘෂ්ඨික ශක්තිය විදිහට කියන්නේ. එහෙනම් මෙතන 2යි Lx කින් වැඩි වුණා. ඒක මෙන්න මෙහෙම වෙලා මෙන්න මෙහෙම එකක්. හරිද? ඕකත් ලියාගන්න. ඕකත් ලියාගන්න. හරිද? ඕකත් ලියාගන්න. හරිද? හරි බලමු. හරි දැන් ওই සම්බන්ධතාවය ගන්න ඉස්සරහ. හරි රයිට්. පොඩ්ඩක් මේක highlight කරගන්න. මේක highlight කරගන්න. හරි.
වර්ගඵලය එකකින් වැඩි කරන්න දීපු ශක්තිය පෘෂ්ඨික ශක්තිය. වර්ගඵලය එකකින් වැඩි කරන්න දීපු ශක්තිය තමයි පෘෂ්ඨික ශක්තිය. හරිද? ඊට පස්සේ අපිත් වර්ගඵලය වැඩි කරන්න කාර්යයක් කරා. ඒක තමයි උඩින් හැවුවේ. හරිද? right. එහෙනම් ශක්ති හානියක් සිද්ධ වුණේ නැත්නම් අපි දීපු එක වර්ගඵලය සම්පූර්ණයෙන් වැඩි වෙන්න බෑ වෙලා තියෙනවනේ. නේද? එහෙනම් ගබඩා වෙච්ච සම්පූර්ණ ශක්තිය අපි බාහිරින් කරපු කාර්යයට සමාන වෙන්න ඕන. ශක්ති හානියක් නැත්තම්. ඒක තමයි මෙතන මෙහෙම කියන්නේ. එහෙනම් මෙන්න මේ එකයි මෙන්න මේ දෙකයි කියන එක සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ගබඩා වූ අමතර ශක්තිය කියන්නේ 2i Lx කියන එක Lx කියන එක සමාන වෙන්න ඕනේ 2i අපි අතර මොකද t වරක් 2i Lx හරි මේ මෙතන ඉන්නේ t වරක් 2i Lx මෙතන ඔව් එතකොට ඕකේ කැපෙනවා Lx කැපෙනවා 2 කැපෙනවා මෙහෙම කැපෙනවා හරි එහෙනම් e සමානයි t කියන එනවා එහෙනම් නිදහස් පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨික ආතතියට සමානයි කියන සම්බන්ධතාවයක් ගන්න පුළුවන් මොකක්ද ඒ කියන්නේ නිදහස් පෘෂ්ඨික ශක්තිය කියන්නේ වර්ගඵලය එකකින් වැඩි කරද්දී හරිද එකකින් වැඩි කරද්දී පෘෂ්ඨිකාන්ත බලවලට විරුද්ධව කරන කාර්ය. T කියන්නේ මොකද්ද? ඒකක දිග මත ඵලය. ඔය දෙක සමාන වෙනවා කියලා කියනවා. පැහැදිලිද? පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨිකාන්තයට සමානයි කියලා කියනවා. මරු සීන් එක. හරිද? නිදහස් පෘෂ්ඨික ශක්තිය ඒකක දිග මත කියන එක. ඒක ඒක වර්ගඵලය එකකින් වැඩි කරද්දී. ඔය කතාව හරි හරි. ඔය බලපන් මාන සමාන කරලා බලපන් මේකට තේරෙයි. හරිද? උදාහරණ. උදාහරණ. හරිද? මම ගණන් හදන්න මොකද්ද පාවිච්චි වෙන්නේ කියන එකත් කියන්න. ගණන් වලදී එහෙම විදිහ හරිද? උදාහරණ ලස්සට. right. ඔකේ මේ ගණන් හදන්න මම පාවිච්චි කරන ගොඩක් වෙලාවට මෙන්න මේ කතාව වගේ තමයි හරිද? අර අපි t වරක් මෙන්න මේ කතාව මෙතන මේ තියෙන්නේ. ඔය විදිහ එකක් දීලා ඔක ඇද්දොත් එහෙම කොහොමද? t වරක් lx වරක් දෙක ඔය විදිහට හදාගෙන යන එක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ. හරිද? ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරිද? right.